හරි අවුරුද්දක විතර පස්සේ තමයි අපි ආත් හම්බු වෙන්නේ. මම ආටිකල් සීරීස් එකක් පටන් ගන්නවා කියලා පොඩි අප්ඩේට් එකක් දුන්නා ටෙලිග්‍රෑම් channel එකේ. කොහොම වුණත් මම හිතපුවට වඩා වෙලාවක් ගියා මට මේක කම්ප්ලීට් කරලා ගන්න. මම මෙතන මේ URL එක මම දාලා තියන්නම් ටෙලිග්‍රෑම් එකේ. මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගලන්ට බලන්න පුළුවන් වීඩියෝ එක අහන කෙනෙක්ට අහන්න උනත් පුළුවන්. වීඩියෝ එක බලන්න ඕන නැති කෙනෙක්ට කැමතිනම් මේ ආටිකල් එක උනත් කියවන්න පුළුවන්. මම මෙතන තියෙන දේ තමයි සම්පූර්ණයෙන්ම කියවන්නේ. මෙතන ටිකක් දිග ආටිකල් එකක් කියවලා තියෙනවා. ඔයගලන්ට වෙලාව අරන් කියවන්න පුළුවන්. සහ ගොඩක් ඔයගොල්ලෝ නොදන්න දේවල් තියෙනවා, දන්න දේවලුත් තියෙනවා. ඉන්ට්‍රොඩක්ෂන් එක විදිහට මම පටන් ගන්න මම මේවා ටක් ගාලා කියවගෙන යනවා. මොකද අපිට කතා කරන්න ගොඩාක් ලොකු මාතෘකාවක් තියෙන නිසා වීඩියෝ එක අනවශ්‍ය විදිහට දීර්ඝ වෙනවා. ඒ නිසා ස්පීඩ් කතා කරන එක වැඩි කෙනෙක් ඉන්නවනම් ස්පීඩ් එක අඩු කරගන්න. දැන් අවුරුද්ද විතර කලින් මම පොඩි අප්ඩේට් එකක් දුන්නා ටෙලිග්‍රෑම් channel එකේ ඉස්සරහට වෙන්න යන ප්‍රොජෙක්ට් වලට මොනවද එයාඩ්‍රොප් වලට මොනවද වෙන්න යන්නේ කියන දේ ගැන. ඒ දවස්වල මම දැක්කේ නෑ තියෙන පොසිටිව් මේ කමෙන්ට් එකක් තියෙනවා කට්ටියගේ. නමුත් අර දැන් ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන් මම කියපු දේ කොච්චර ප්‍රායෝගිකද කියලා. අපි බලමු දැන් මේවට මේ ඇයි මේ විදිහට එයාඩ්‍රොප් වලට වෙන්න හේතුව කියලා සහ ඊතනින් එහාට ගිහිල්ලා දැන් මම හිතන්නේ ගොඩක් අය එයාඩ්‍රොප් කරනවා ඇති කියලා. එයාඩ්‍රොප් පැරෙන්න අපිට එයාඩ්‍රොප් එක වෙන පැසිව් ඉන්කම් එකක් වගේ විදිහට හදාගෙන වෙන මොනවද ඔල්ටර්නේටිව් ඉන්කම් මෙතඩ්ස් තියෙන්නේ කියලා තමයි අපි බලන්න යන්නේ. දැන් මම මෙතෙන්දි පොඩි උදාහරණයක් අරන් තියෙනවා. එයාඩ්‍රොප් සීසන් එකක් ගැන මම කතා කරනවා. ඒ කියන්නේ මම මූලිකව කතා කරනවා 2018 2019 තිබ්බ එයාඩ්‍රොප් බවුන්ස් සීසන් එක. ඊට පස්සේ 2021 විතර පටන් ගත්ත සහ 2024 වගේ ඉවර වෙච්ච එයාඩ්‍රොප් සීසන් එක. මම මේවා සීසන් විදිහට තමයි හඳුන්වන්නේ. ඔයගොල්ලන්ට මම උදාහරණයක් පෙන්නන්නම්. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට මේජ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ DYDX token එකේ එයාඩ්‍රොප් එක. DYDX එක ප්ලට්ෆෝර්ම් එක යූස් කරපු යූසර්ස්ලට DYDX එකේ ටෝකන් එකක් ඉෂුව කරලා නමුත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ටෝකන් ලොන්ච් එකෙන් පස්සේ පවා මේ TVL ග්‍රෝ වෙලා තියෙන හැටි සහ මේක අඩු වෙලා තියෙන්නේ ආයිතර පස්සේ තිබ්බ ඩම්ප් එකත් එක්ක බිට්කොයින් ඩම්ප් එකත් එක්ක සහ නමුත් සැලකිය විදිහට විතර මේක අල්ලන් ඉන්නවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ 1 බිලියන් වගේ මෙතන රීච් කරලා තියෙනවා. නමුත් දැන් මේක 160ක් විතර 140ක් විතර තාමත් අල්ලන් ඉන්නවා. සහ දැන් වෙනකොට ඒක තවත් වැඩි වෙලා 150 160 කිට්ටුවට TVL එක ග්‍රෝ වෙනවා. මෙතෙන්දි මම කියන්න උත්සාහ කරන්න මේකයි. දැන් එයාඩ්‍රොප් සීසන් එක පටන් ගන්න මුල් කාලෙදී ඒ ප්ලට්ෆෝර්ම් එක යූස් කරන ජෙනුයින් යූසර්ස්ලාට ඒ රිවෝඩ් ඇලොකේට් වෙනවා. ඒ යූසර්ස්ලාගෙන් බහුතරයක් පස්සේ ප්‍රොජෙක්ට් පස්සේ මේ අතාරින්නේ නැහැ. ඒ ප්‍රොජෙක්ට් දිගටම ෆලෝ අප් කරනවා. මොකද ඔය DYDX එක ලොන්ච් වෙච්ච මුල් දවස්වල ගොඩාක් අය මේ ඔල්ටර්නේටිව් ට්‍රේඩ් කරන්න ප්ලට්ෆෝර්ම් හොයන ඉඳියේ මේ DEX නැත්නම් අපි පාවිච්චි කරන ඔය Binance MXC වගේ තියෙන ෆියුචර් ට්‍රේඩ් කරන්න පුළුවන් ඩිසෙන්ට්‍රලයිස් ප්ලට්ෆෝර්ම් කට්ටිය හොයන ඉඳී. ඒකට DYDX වගේ ඒකට විසඳුමක් දුන්නා. ඒගොල්ලන්ගේ කාලේ හැටියට හොඳ ප්ලට්ෆෝර්ම් එකක් දුන්නා. ගොඩාක් යූසර්ස්ලා ඒක පාවිච්චි කළා. සහ මේ ටෝකන් ලොන්ච් එකෙන් පස්සේ පවා ඒක පාවිච්චි කළා. නමුත් දැන් මේක ටික කාලයක් යනකොට ප්‍රොජෙක්ට් වලින් දකින ඉස්සරහට ලොන්ච් කරන්න තියෙන ප්‍රොජෙක්ට් වලින් මේ ලොන්ච් මෙකනිසම් එක. එතකොට ඒගොල්ලෝ බලනවා අපිත් දැන් මේ අපි තියෙන ඒගොල්ලෝ හිතන්න ඒගොල්ලෝ එක කට්ටියට එක විදිහේ ඒවනේ තියෙන හැම ප්‍රොජෙක්ට් එකකින්ම එයාඩ්‍රොප් එකක් දෙන්නේ නැහනේ. එක වගේ එක ලොන්ච් මෙකනිසම් තමයි තියෙන්නේ. සමහර ඒ වගේ සේල් එකක් දානවා. සමහර ඒ වගේ එයාඩ්‍රොප් එකක් දෙනවා. සමහර ඒ වගේ ෆෙයා ලොන්ච් එකක් දානවා. ඔය විදිහට තමයිනේ යන්නේ. නමුත් දැන් මේ සීසන් එක පටන් අරගෙන යනකොට මේ ගොඩක් ප්‍රොජෙක්ට් වලින් දැක්කා ඔය මුල් කාලේ ලොන්ච් වෙච්ච ප්‍රොජෙක්ට් වල හුඟක් හොඳ පර්ෆෝමන්ස් එකක් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කරපු දේ තමයි මේ තමන්ගේ තිබ්බ ප්‍රොජෙක්ට් වල තිබ්බ මේවා පවා වෙනස් කරගෙන රෝඩ් මැප් පවා වෙනස් කරගෙන තමන්ට බලෙන් මේක ඇඩොප්ට් කරගන්න ගියා.
දැන් පහුගිය අවුරුදු 2-3 ඇතුළත අපිට බලා ගන්න පුළුවන් ඕගනිකලි ග්‍රෝ නොවෙච්ච ගොඩාක් ඔය එයාට ෆෝකස් කරලා කරපු ප්‍රොජෙක්ට් වල සහ මෙතන මම ඔය ඉන්ෆෝග්‍රැෆික් එකෙන් දාලා පෙන්නන්නේ නම් මේ චේන් වල ටෝටල් නෙට් ෆ්ලෝ එක කියන්නේ ටොප් නෙට් ෆ්ලෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට ගොඩක් හයිපර් ලික්විඩ් බේස් OP මේන් නෙට් වගේ දේවල් ඇරෙන්න ගොඩනක පල්ලෙහාට යනකොට බලා ගන්න පුළුවන් සෙයි නෙට්වර්ක් වගේ දේවල් ඊට පස්සේ CK sync බෙරාචන් ලීනියර් සුයි බ්ලාස්ට් වගේ දේවල් ලොකුවට නෙට් අවුට්ෆ්ලෝ එකක් තියෙනවා. ඒ කියන්නේ මේ සරලවම කියන්නේ අපි මොකක් හරි ටෝකන් මේ L2 එකක් ලොන්ච් කරාම ඒ ලොන්ච් එකට අදාළ කරන මේවා බ්‍රිච් කරගන්න ඕනේ අපි මේන්ලි වෙන චේන් එකකින්. එතකොට ගොඩක් වෙලාවට Ethereum තමයි චේන් එකක් විදිහට පාවිච්චි වෙන්නේ. එතකොට දැන් ඒ විදිහට ඒ චේන් වලට බ්‍රිච් කරාට මේ airdrop එක පස්සේ airdrop එක උනාට පස්සේ ඒ යූසර්ස්ලා ඒ චේන්ස් දිගටම ෆලෝ කරන්නේ නැහැ. නැවත ඒගොල්ලන්ගේ තිබ්බ ෆාන් බ්‍රිජ් බැක් කරගන්නවා මේන් චේන් වලට. මේ විදිහට වෙච්ච නොවුණු ප්‍රොජෙක්ට් ඉතාම අතලොස්සයි තියෙන්නේ හයිපර් ලික්විඩ් ඊට පස්සේ ස්ටාර්ක්නෙට් මේක නම් ළඟදි තමයි මේ ස්ටාර්ක්නෙට් ආවේ මේ මෙච්චර මේ පර්ෆෝමන්ස් එකක් ගත්තේ ඊට පස්සේ අප්ටොස් වල පොඩ්ඩක් තියෙනවා ඒ විදිහට පොඩි ප්‍රමාණය වලින් තමයි ඉතාම අතලොස්සක් තමයි මේ විදිහට net inflow එකක් තියාගෙන ඉන්නේ. අපි තවත් බැලුවොත් එහෙම මම ගොඩක් ෆලෝ කරලා තියෙනවා ඔය ගිය අවුරුදු වල රිලීස් වෙච්ච ගොඩක් ප්‍රොජෙක්ට් වල airdrop විදිහට රිලීස් වෙච්ච ගොඩක් ප්‍රොජෙක්ට් වල tokenomics දැන් මේ වගේ තිබ්බ දෙයක් තමයි මේගොල්ලෝ පවා airdrop මේ altcoin season එකක් ටාගට් කරලා තමයි ඒගොල්ලන්ගේ token schedule හදලා තිබ්බේ plan කරලා තිබ්බේ. නමුත් අර කවුරුත් අපේක්ෂා නොකරපු විදිහට altcoin වල performance එකක් තිබ්බේ නැති නිසා ඒගොල්ලන්ගේ එක්ස්පෙක්ටේෂන් වලට පවා මම හිතන්නේ ඒගොල්ලෝ රීච් කරා කියලා. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ මේජර් airdrop වල තිබ්බේ prices කොච්චර මේ all time high එකේ දැන් ඩම්ප් වෙලාද කියලා. Eagle layer 181ක් ඩම්ප් වෙලා තිනවා 94යි 197යි 82යි 86යි 195යි 96යි 83යි 86යි 97යි මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගොඩක් මේවා all time high එකේ ඉඳන් ඩම්ප් වෙලා තියෙනවා. අනිත් කාරණාව තමයි යූසර්ස් ලගේ බිහේවියර් එක. දැන් මම එතන අපි කලින් කතා කළා යූසර්ස්ලා මේ ප්‍රොජෙක්ට් ටෝකන් එක ලොන්ච් කළාට පස්සේ පවා මේ ප්‍රොජෙක්ට් අත්තරින්නේ නැහැ. දිගටම ඒ වගේ කන්ටිනියුලි යූස් කරගෙන යනවා. දැන් නැන් තත්ත්වයේ බැලුවත් ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තමයි තියෙන්නේ. කවුරුත් ඒවා පාවිච්චි කරන්නේත් නැහැ. අන්තිමට මේ ලෝන්ච් එක airdrop එක දාලා ටික දවසක් යනකොට පාළු ගෙවල් වගේ තමයි තියෙන්නේ. කවුරුත් පැත්ත පලාතවත් යන්නේ නැහැ. ඔයගලන්ට ඊට වඩා විස්තර ඕන නම් බලා ගන්න පුළුවන් L2 beat කියලා සයිට් එකක් තියෙනවා. දැන් ඒ වගේ තියෙනවා රෙවෙනිව් එකක් නැති චේන් එකක්. කියන්නේ අපි මේ කලින් airdrop කරපු රෙවෙනිව් එකක් නැති චේන් ඊට පස්සේ අඩුම ගානේ මේ $100ක රෙවෙනිව් ඩේලි රෙවෙනිව් එකක් නැති චේන් තියෙනවා අපි airdrop කරපුවා. ඔයගලන්ට ඕනනම් බලන්න පුළුවන් ඒ වගේ සයිට් ගිහිල්ලා. දැන් මෙතන මේ ඉන්ෆෝග්‍රැෆික් එකෙන් පෙන්නන්නේ මේ යූසර්ස්ලාගේ ප්‍රොජෙක්ට් පිළිබඳ තියෙන ට්‍රස්ට් එක. මේ තියෙන්නේ 15 day 13 day 90 day period වල ටෝකන් වල මේ ඔක්කොම airdrop හම්බ වෙච්ච ටෝකන් වල price performance තමයි පේන්න තියෙන්නේ. දැන් මේ සමහරක් ඒවා 50ක් ඩම්ප් වෙලා තියෙන සති දෙකක් යනකොට ඊට පස්සේ සමහර ඒවා තියෙනවා 100ට මාසයක් විතර යනකොට බහුතරයක් 150 ආසන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මාස 3ක් විතර යනකොට ඔයගොල්ලන්ට පේනවා 175ක් විතර 150 රේන්ජ් එක පහු කරලා සෑහෙන දුරක් ගිහිල්ලා තියෙනවා. මේකට වෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි යූසර්ස්ලා මේ airdrop ෆාම් කරනවා. මොකක් හරි එක ප්ලැට්ෆෝම් එකකින් airdrop එකක් ලොන්ච් කරගෙන යනවා. ඊට පස්සේ
TG එකේදී ඒගොල්ලෝ කැෂ් අවුට් කරනවා. ඊට පස්සේ කලින් තිබ්බ චේන් වල බ්‍රිජ් බැක් කරගන්නවා මේන් චේන් වලට. ඊට පස්සේ ආයෙත් නැවත අනිත් එයාට ෆාම් කරන්න යනවා. මේක එච්චර දීර්ඝකාලීනව ප්‍රොජෙක්ට් එකකටවත් මේ අඩොප් කරන අයටවත් සුබදායි දෙයක් නෙමෙයි. මේ එන විශේෂ සයිකල් එක අපිට වෙලාවකට නතර කරන්න වෙනවා. දැන් අපි දැන් බැලුවොත් අපිට පේනවා දැන් සමහර ටෝකන් ලොන්ච් දිහා බැලුවාම ඒගොල්ලෝ ගොඩක් වෙලාවට දැන් එන ඒ වගේ ලොකු වෙස්ටිං ටෝකන් අපේ ටෝකන් අන්ලොක් කරන ලොකු කාලයක් ගන්න ලොකු වෙස්ටිං ෂෙඩියුල් තියෙන්නේ. ඒ වගේම ස්ටේකින් දාන්න කියනවා වෙන වෙන රටක නැති දේවල් කරන්න කියනවා. නමුත් දැන් මේ වගේ බැලුවොත් ඇයි කියලා දැන් මේ වගේ කරන්න හේතුව තමයි ගොඩාක් ප්‍රොජෙක්ට් අපි දැකලා තියෙනවා. මේ ටෝකන් ලෝන්ච් එකේදී මේගොල්ලෝ වැඩි වෝස් කරගන්නවා. ඒ වගේ එන නෙගටිව් ඉම්පැක්ට් එක අඩු කරගන්න තමයි මූලිකව මේ විදිහේ ටෝකන් වෙස්ටිං ෂෙඩියුල් ඊට පස්සේ ස්ටේකින් වගේ දේවල් දෙන්නේ. නමුත් දැන් අපි බැලුවොත් අපේ පැත්තෙන් මේ රිවෝඩ් මෙහෙම වෙස්ටිං ෂෙඩියුල් එකක් අරගෙන ඇති තේරුමකුත් නැහැ. අනිත් එක අපි මේවට ලොකු කාලයක් වෙන් කරලා තියෙන මුදල් පැත්තකින් තිබ්බත් අපි මේවට ලොකු කාලයක් වෙන් කරනවා. දැන් ගොඩක් අය තේරුම් ගන්න දෙයක් තමයි අපි යාඩ්‍රොප් කරනකොට වුණත් දවසට පැය 3-4ක් මේ වෙනුවෙන් මහන්සි වෙනවා කියන්නෙම ඒ වෙනුවෙන් ලොකු කාලයක් දීර්ඝකාලීනව වැය කරනවා. එතකොට ඒ වැය කරන එකට අදාළව අපිට සැලකිය විදිහක ඉන්කම් එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අපිට වෙන දෙයක් කරලා වුණත් පවා මේ එතනින් අපිට මේ ගන්න ඉන්කම් එක ගන්න පුළුවන්. මගේ යෝජනාව දැන් ඒකයි මං හිතන්නේ තව කවුරුත් දැන් එයාට මේ කරන්න ඇති කියලා ඉන්කම් එකක් මේ මේන් ඉන්කම් එකක් විදිහට බලාගෙන නමුත් අපිට මේක කරගෙන යන්න පුළුවන් ඕල්ටර්නේටිව් ඉන්කම් මෙතඩ් එකක් විදිහට. එතකොට අපිට ලොකුවට වද වෙන්න අවශ්‍ය නැහැ මේ වෙනම යාටුප් කරන්න කාලේ මේවා කරන්න. මේ දවසේ අපි කරන වැඩවලින් පවා අපිට පුළුවන් මේ විදිහට වෙන අමතර ආදායමක් ගන්න. අපි බලමු දැන් වෙන ඕල්ටර්නේටිව් ඉන්කම් මෙතඩ්ස් මොනවද තියෙන්නේ කියලා. මම මෙතන මූලිකවම කරුණු 7ක් ගැන කතා කරනවා. එතකොට දැන් මේ 7ම කෙනෙක්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ඒවා එක එක අයට එක එක තමන්ගේ තියෙන පර්සනල් එක්ස්පීරියන්ස් එක ප්‍රෙෆරන්ස් එක අනුව වෙනස් වෙනවා. නමුත් දැන් මෙතන මම 7ේම කියන ඒවා ඔයගලන්ට යම්කිසි එකක් දෙකක් හරි තියෙන්න පුළුවන්. ඔයගලන්ට ප්‍රයෝජනට ගන්න පුළුවන්. මගේ පළවෙනි පොයින්ට් එක තමයි ඔයගොල්ලෝ දැන්ට ඔය සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එක ෆියුචර්ස් එහෙම නැත්නම් පර්පෙචුවල් ට්‍රේඩ් කරන කෙනෙක්ට නම් ඔයගොල්ලන්ට පුළුවන් ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එකකට මාරු වෙන්න. මම මෙතන මූලිකව මගේ තර්ක ඉදිරිපත් කරන්න මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මේ පහුගිය අවුරුදු දෙකමාර ඇතුළත අපිට පැහැදිලි වර්ධනයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් පැත්තට මිනිසුන්ගේ යම්කිසි නඹරුවක් තියෙනවා. දැන් මේ විදිහේ මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් per වොලියුම් එක. කියන්නේ දැන් ෆියුචර්ස් වගේ වොලියුම් එක තමයි ඒ වොලියුම් එක තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පහුගිය අවුරුදු එකහමාර ඇතුළත මේ තියෙන්නේ 2024 ජනවාරි කියන්නේ මේ තියෙන 2023 ඔක්තෝබර් මේ කාලය ඇතුළත ලොකු වර්ධනයක් අරගෙන තියෙනවා ඩිසෙන්ට්‍රලයිස්ඩ් perpetual platforms. ඊගාවට මෙතනදී කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මේක මේ BTC වොලියුම් එක වැඩි නිසා තමයි මේ මොනේ කියලා. එතකොට අපිට ඊගාවට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ DEX to SEX future ratio. ඒ කියන්නේ කොච්චර ට්‍රේඩින් වොලියුම් එකක් DEX සහ SEX අතර වෙනවාද කියලා ඔයගොල්ලන්ට පේන ඇති. දැන් ගත්තාම සැලකිය යුතු පංගුවක වොලියුම් එක මේ DEX through වෙනවා. එතකොට දැන් අපි බලන්නේ ඇයි අපි මෙච්චර කාලයක් තිස්සේ සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් පාවිච්චි කරගෙන යනවා. මොකද්ද මේ දැන් මාරු වෙන හේතුව මොකක්ද කියලා. මෙතෙන්දී අපි බලන්නේ අපි සාමාන්‍ය ඩේලි මම හිතන ගොඩක් අය මේ ෆියුචර් ට්‍රේඩ් කරනවා ඇති කියලා පොඩි තරමකින් හෝ. ඒකට මේ ඩේලි අපි දැන් කරන ටිකම ලොකුවට අපි වෙනස් කරන්නේ නැතුව මේවා අපි සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් ප්ලැට්ෆෝම් වලින් ඉඳගෙන ඩිසෙන්ට්‍රල් එක්ස්චේන්ජ් ප්ලැට්ෆෝම් වලට
මාරු වෙන එක තමයි කරන්නේ. දැන් මේ වගේ මාරු වෙන හේතුව තමයි මේ ඉස්සරහට ගොඩක් ප්ලැට්ෆෝම් තියෙනවා ටෝකන් එකක් ලොන්ච් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න. ඒ වගේ අපි වොලියුම් එක හදලා අපිට සාමාන්‍ය අපි ට්‍රේඩ් කරන එකට අමතරව අපිට යම්කිසි විදිහක මේ වගේ ටෝකන් ලොන්ච් එකක් ගියොත් අපිට සැලකිය යුතු විදිහේ ආදායමක් ගන්න පුළුවන්. එතකොට අපිට අර වෙනම අපි නාස්ති කරන කාලයක් නෑ. අපි වෙනදා කරන වැඩේම පොඩ්ඩක් ක්‍රියේටිව් වෙලා අපිට මේ විදිහට ඉන්කම් එකක් හොයාගන්න අවස්ථාව දීලා තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති මේ හයිපර්ලික්විඩ් ඇස්ටර් එහෙම වගේ ප්‍රොජෙක්ට් කොහොමද ඒගොල්ලෝ යූසර්ස්ලාට රිවෝඩ් දුන්නේ කියලා මතක තියාගන්න ඕනේ. දැන් මේ වගේත් අර කලින් කතා කරපු ට්‍රෙන්ඩ් එකම තමයි කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ් ෆලෝ වෙනවා. නමුත් අපිට මෙතෙන්දී ලොකුවට කාලය සහ මුදල් ලොස් කරගන්න අවශ්‍ය නැහැ. අපි සාමාන්‍ය නෝමල් එදිනෙදා කරන වැඩේම තමයි මේ අපි ප්ලැට්ෆෝර්ම් එක මාරු කරලා කරන්නේ. එහෙම නැතුව ඔයා මේ යට ෆෝකස් කරගෙන ගිහිල්ලා මෙතන ට්‍රේඩ් කරගෙන අනාගන්න එපා. ඒක ඔයාලට ගැලපෙන්නේ නැත්නම් ඒක මුලින්ම අමතක කරලා දාන්න. මෙතන අපි කරුණු හතක් කතා කරන නිසා ඒක ඔයාලට ඕන එකක් ඉතින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන්ට අපිට මූව් වෙන්න පුළුවන් ප්ලැට්ෆෝම් මොනවද තියෙන්නේ? මෙතෙන්දි මම ප්ලැට්ෆෝම් කිහිපයක් රෙකමන්ඩ් කරලා තියෙනවා. මේ වගේ කිසිම ලින්ක් එකක් මම දාලා නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ මේ වෙබ්සයිට් එකට කියලා ලින්ක් එක through යන්න. නැතුව මේවා සර්ච් කරලා යන්න එපා. එක්කෝ Twitter මේ යූසර් නේම් එක අරගෙන සර්ච් කරලා ප්‍රොෆයිල් එකට ගිහින් එතන බයෝ එකේ ලින්ක් එකෙන් යන්න. මෙතන මම ලයිටර් ඊට පස්සේ HX පැසිෆියා ප්‍රේයා මේ වගේ ටෝකන් ලොන්ච් එහෙමත් තියෙනවා වෙන තැන් වල. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ coin list එකේ තියෙන එක. මෙතන ඒගොල්ලෝ කියලා තියෙනවා TG එක ඉක්මනට වෙනවා කියලා. දැන් මේ සේල් එක පටන් ගන්නේ නවම්බර් 25 දැන් අද නවම්බර් 24. සාමාන්‍යයෙන් මේ අවුරුද්ද හෝ මේ ඉතුරු ඊර්ගාව අවුරුද්ද මුල් කාර්තුව ඇතුළත මේ අඩ්‍රොප් එක එනවා. එතකොට මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. කමියුනිටි විදිහට 145ක් වෙන් කරලා තියෙනවා. තා ලොන්ච් වෙනකොට පවා TG එකේදී කමියුනිටි කියන එක ලොන්ච් වෙනවා. ඊට පස්සේ මේ කමියුනිටි එකෙන් පෝෂන් එකක් ලොන්ච් වෙනවා. ඊට පස්සේ ඕවර් ටයිම් මේක ග්‍රෝ වෙනවා. දැන් මෙතෙන්දි මේ කමියුනිටි එකට අයිති වෙන්න පුළුවන් අපි අර කලින් කතා කළා වගේ early users ලගේ රිවෝඩ්. ඉතින් මතක ඇතුව platform වලට platform try කරලා බලන්න. මම ලොකුවට මේව රෙකමන්ඩ් කරන්න යන්නේ නැහැ. මේ වගේ තියෙන දේවල් පොඩි ප්‍රමාණයක් මුදල් දාලා චෙක් කරලා බලලා ඔයගොල්ලන්ගේ ඩොක් කියවලා ඔයගොල්ලන් ෆීස් කියවලා platform වල ට්‍රේඩ් කරන්න පටන් ගන්න. ඒ වගේම මේ මෙතන තවත් platform එකක් තියෙනවා. මේව නම් මම පාවිච්චි කරලා නැහැ. නමුත් ඔයගොල්ලන්ට පුළුවන් ඕන කෙනෙක් ඉන්නවා නම් මේව පාවිච්චි කරන්න. ඊට පස්සේ StandX කියලාත් එකක් තියෙනවා. ඊට පස්සේ Asta එකේ දැන්ට ඔය දෙවෙනි සීසන් එක යනවා. Asta එකේ පළවෙනි ඇඩ්‍රොප් එක දුන්නා. දෙවෙනි සීසන් එක යනවා. ඊට පස්සේ දැන් රිස්ක් එක මම කලින් මෙතන කතා කළා මේ කියන එක මම කතා කරා රිස්ක් එක මොන වගේද කියලා. දැන් සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් එක අපි ට්‍රේඩ් කරනවා වගේ නෙමෙයි ඩිසෙන්ට්‍රල් එක්ස්චේන්ජ් එක අපි ට්‍රේඩ් කරනකොට අපිට ට්‍රේඩින් නොලෙජ් එක සහ ටෙක්නිකල් සමහර දේවල් වැඩිපුර අවශ්‍ය වෙනවා. ඊට පස්සේ දැන් ෆීස් වගේ දේවල් ගත්තාම මේ ලයිට් වගේ ෆීස් අඩුයි ට්‍රේඩින් ෆීස් අඩුයි. නමුත් ඔය බොහොමයක් අවස්ථාවල අපිට ට්‍රේඩින් ෆී එක ටිකක් වැඩි සාපේක්ෂව ගත්තාම සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් වලට. ඊට පස්සේ ට්‍රේඩින් ෆී එකට අමතරව අපි ට්‍රේඩින් මේ ප්‍රොෆයිල් මේ වොලට් වලට මූව් කරගන්න යන ගෑස් ෆී වගේ ඊට පස්සේ වෙනත් ගෑස් ෆී මේ වගේ තියෙනවා. ඒ නිසා ගොඩක් කල්පනාවෙන් ඕනේ ප්ලැට්ෆෝම් පාවිච්චි කරන්න. ඊට පස්සේ දැන් අපිට සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් එක නම් ඕන තරම් අපිට ට්‍රේඩින් පෙයර්ස් බලා ගන්න පුළුවන්. නමුත් දැන් ඩිසෙන්ට්‍රල් එක්ස්චේන්ජ් වලට ආවට පස්සේ සමහර අපි දැන් කතා කරන මේජර් ප්ලැට්ෆෝම් වල පවා තියෙන්නේ කිහිපයක් තමයි මේ ට්‍රේඩින් පෙයර්ස් තියෙන්නේ. දැන් ඔයා ෆැමිලිය වගේ පෙයර් එකක් තියෙනවා නම් ඒක මේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ වොලියුම් අඩුයි මේවයි සාපේක්ෂව. ඒ නිසා ඕඩර්ස් එක්සිකියුට් වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසා මම මේ ඔක්කොම හේතු ටික කිව්වේ ඔයගලන්ට මුලින් මේවා ටෙස්ට් කරලා බලන්න ප්‍රශ්න නැත්නම් දිගටම මේවා පාවිච්චි කරගෙන යන්න.
ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි සාමාන්‍ය අපි එදිනෙදා කරන ස්විච් කරන දේවල් අලුත් ප්ලැට්ෆෝම් හරහා කරන්න. දැන් මේකත් අපි වැඩි හිතන්නේ නැති කාරණාවක්. අපි සාමාන්‍යයෙන් AirDrop එකක් කරගෙන යනකොට දැන් මතක ඇති ඔයගොල්ලෝ මේ පාවිච්චි නොකරලා තියෙන DEX platform හරහා ඒකේ AirDrop දීපු වෙලාවල් වල ඔයගොල්ලෝ AirDrop එකට eligible වෙලා තියෙනවා. නමුත් මේ ඔයගොල්ලෝ දන්නේ නැහැ කොහොමද eligible වෙලා තියෙන්නේ කියලා. එතකොට දැන් ඒ වගේ වෙලාවක දැන් අපිට බලාගන්න පුළුවන් ඉන්නේ එක්ක අපි DEX එක through අපිට සබ් කරලා තියෙනවා. නමුත් අපිට මතක නැහැ. නමුත් ඊගා කාරණා තමයි අපි ඔය ඇග්‍රිගේට් එක පාවිච්චි කරලා ප්‍රොටෝකෝල් එක හරහා ට්‍රාන්සැක්ෂන් එකක් වෙලා තියෙනවා. දැන් අලුතෙන් එන DEX bridge වගේ දේවල් DEX මේ platform වගේ දේවල් ගොඩක් වෙලාවට ටෝකන් එක ලෝන්ච් කරන්න හැකියාව තියෙනවා. නමුත් මම කලින් කිව්වා වගේ මේවා මේක විතර ටාගට් කරලා කරන්න මේ එකෙන් අච්චර මේ අපේ කාලය මුදල් නාස්ති කරගන්න එකක් තමයි වෙන්නේ. නමුත් ඊට වඩා අපි සාමාන්‍ය එදිනෙදා කරන ට්‍රාන්සැක්ෂන් අලුතෙන් ප්ලැට්ෆෝම් එකක් හොයාගන්න. ඊට පස්සේ පොඩි ප්‍රමාණයක් ඒකේ ට්‍රාන්සැක්ෂන් එක කරලා බලන්න කොහොමද ෆන්ඩ්ස් එන්න කොච්චර වෙලාවක් යනවද ෆීස් වගේ දේවල් ලිපේජ් එක වගේ දේවල් ඊට පස්සේ ඒ ප්ලැට්ෆෝම් හරහා පාවිච්චි කරන්න. දැන් මෙතෙන්දී ඔය ප්ලැට්ෆෝම් කොහොමද හොයාගන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. දැන් මේ පිළිබඳව මම පෞද්ගලිකව පාවිච්චි කරන දෙකක් තියෙනවා. එකක් තමයි DFLAMA එකේ tokenless protocol කියලා එකක් තියෙනවා. මෙතන link එක දාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් dflama.com/airdrops කියලා. මෙතෙන්දී අපිට ඔය කැටගරි එක දෙන්න decentralized change කියලා මේ විදිහට නැත්නම් bridge ඊට පස්සේ පල්ලෙහාට යමු. මෙතන මේ තියෙන bridge වගේ දේවල් මේ තියෙන DEX platform මේ වගේ ඉස්සරහට token එකක් launch කරන්න ලොකු හැකියාවක් තියෙනවා. ගොඩක් වෙලාවට governance token එකක් තමයි release කරන්නේ. නමුත් අපිට දැන් මේ වගේ දැන් සමහර හොඳ මේ platform හොයාගෙන අපිට පුළුවන් අර විදිහේ මේ airdrop වලට eligible වෙන්න. ඊගාවට අනිත් එක තමයි මේ root data කියලා තව සයිට් එකක් තියෙනවා. මේකේ ඔය අලුතෙන් ප්‍රොජෙක්ට් මෙතන ලිස්ට් කරනවා. කියන්නේ මේ ෆන්ඩ් රේසින් වගේ කාරණා ලොකුවට මේව කරනවා. දැන් මෙතෙන්දී ඔයගොල්ලන්ට පුළුවන් මේක ආවට පස්සේ මෙතනින් දෙන්න D5 කියලා. ඊට පස්සේ DEX කියලා දෙන්න. bridge ඊට පස්සේ ඔය වගේ ටිකක් දීලා ecosystem එක මෙතන කැමති එකක් දීලා token insurance එක දෙන්න no කියලා. ඊට පස්සේ TG එක නෙමෙයි ඊට පස්සේ operation stake එක status එක දෙන්න active කියලා. ඒක බලා ගන්න පුළුවන් දැන්ට ඉස්සරහට airdrop එකක් දෙන්න පුළුවන්. DEX platform මොනවද තියෙන්නේ කියලා Rango Exchange DW entity ඔය විතර ටික බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මේ වගේ මුලින්ම මේ තියෙන ෆන්ඩ් එක ඔක්කොම මේ දාන්න එපා. පොඩි ප්‍රමාණයක් දාන්න. ඊට පස්සේ ඔය token loss එක කොහොමද බලන්න කොච්චර ප්‍රමාණයක් හම්බ වෙනවද කියලා බලන්න. ඊට පස්සේ මතක ඇතුව මේවට මේ අලුත් wallet use කරන්න. ඊට පස්සේ ඔය protocol එක use කරාට පස්සේ මේ approval permission revoke කරලා දාන්න. ඊට පස්සේ දැන් අපි කතා කරන්නේ මේ ICO IEO ගැන. දැන් මේවා නම් මේ ඉන්න කට්ටිය ගොඩක් වෙලාවට දන්නවා මොකක්ද මේ කියලා. ICO වල IDO වල IEO වල
බැලුවොත් මේ වගේ වෙන්නේ සරලවම වෙන්නේ පබ්ලික් එකට ටෝකන් ටික ලොන්ච් කරලා ප්‍රොජෙක්ට් එක පබ්ලික් ටෝකන් ටික සෙල් කරලා ප්‍රොජෙක්ට් එක ලොන්ච් කරන එක ඒගොල්ලන්ට අවශ්‍ය කැපිටල් එක ඒගොල්ලෝ සෙල් එක තුරු රේස් කරගන්නවා. ICO එක නම් කෙලින්ම ඒගොල්ලෝ යූසර්ස්ට ටෝකන් සෙල් කරනවා. ඊට පස්සේ ID එකක් නම් ඩෙසක් ත්‍රූ කරනවා. IO එකක් නම් සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් එකක් ත්‍රූ කරනවා. දැන් ඇත්තටම ඇයි අපි නැවතත් කියලා මේ ටයිටල් එකේ දාලා තියෙන්නේ කොහොමද බලමු ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් ICO එහෙම නැත්නම් පබ්ලික් සේල් වගේ දේවල් මේ අමුතු කාරණා නෙමෙයි. දැන් ඉතිහාසයේ දැන් මීට දශකයකට විතර ආසන්න ඉතිහාසයක් තියෙනවා මේ වගේ දේවල් වලට. දැන්ට අපි දැන් බැලුවොත් එහෙම පහුගිය කාලය ඇතුළත ලොකු විදිහට මේ වගේ ෆන් රේස් කරලා තියෙනවා. දැන් මේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේ chart එක ඔයගොල්ලන්ට පේනවා ඇති මම දාලා තියෙනවා 2017 විතර බිලියන් 6ක් රේස් කරලා තියෙනවා මේ ෆන් රේස් through ICO through ඊට පස්සේ 2018 දී මේ ඩොලර් බිලියන 7.5කට ආසන්න ප්‍රමාණය ඊට පස්සේ දැන් මේක ග්‍රෝ වෙලා 2019 දී විතර ඇත්තටම මේක ඩවුන් ට්‍රෙන්ඩ් එක යනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 379 පාවිච්චි කරලා තියෙනවා. මේ දවස්වලම තමයි ලොකුවට ගවර්න්මන්ට් වලින් රෙස්ට්‍රික්ට් කරන්න ගත්තා මේ ICO ඊට පස්සේ ඔය සෙක් එකේ වගේ දේවල් ප්‍රශ්න දාන්න ගත්තා. ඊට පස්සේ අනිත් කාරණාව තමයි යූසර්ස්ලාගේ ඉන්ට්‍රස්ට් එක නැති වුණා. ගොඩාක් ඒගොල්ලෝ මේ රිපෝට් වල තියෙන විදිහට මේ දවස්වල රිලීස් වෙච්ච 180ක් ටෝකන් වලින් ලොන්ච් වෙන 180ක් ඒවෙන් මේ ICO වලින් 180ක් ස්කැම් කියලා. ඒ නිසා යූසර්ස්ලාගේ ඉන්ට්‍රස්ට් එක නැති වෙලා යන ගමන්ම ගවර්න්මන්ට් වලින් රෙස්ට්‍රික්ට් කරන්න පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ මේක කාලයක් නැති වෙලා ගියා. ඊට පස්සේ කොයින් ලිස්ට් වගේ දේවල් ආවා වුණාට අර ලොකුවට තිබ්බ පරණ ෆීලිං එක නැහැ. කාලයක් විතරම තියලා මේ පහුගිය අවුරුද්ද මේ අවුරුද්ද ඇතුළත කාලය ලොකුවට ආයිත් මේක පීක් වෙන්න අරගෙන තියෙන්නේ. දැනුත් මේක ලොකුවට පීක් වෙලා නැහැ. ඉස්සරහටත් මේ ට්‍රෙන්ඩ් එක යනවා. නමුත් අර වගේ තමයි මේකත් ට්‍රෙන්ඩ් එක කාලයක් තිස්සේ ඉඳන් ග්‍රෝ වෙලා යනවා. ඊට පස්සේ පීක් එකකට එනවා. ඊට පස්සේ ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යනවා. ඉතින් මතක තියාගන්න අර මුල් කාලෙදි මේක මේ ට්‍රෙන්ඩ් එකට පටන් අරගෙන හරියට එක්සිට් වෙන්න. මෙතන මම මූලිකවම ප්ලැට්ෆෝම් 4ක් ගැන කතා කරනවා. ඒක තමයි BuildPad. ඊට පස්සේ Metadao, ඊට පස්සේ Legion, ඊට පස්සේ Eco. මේවා නම් සමහරක් කට්ටිය දන්නවා ඇති, සමහරක් අය නොදන්නවා ඇති. දැන් BuildPad කියන්නේ නම් ලොකු විශේෂයක් නැති ඩෙක්ස් එකක්. මෙතන අපිට KYC කරන්න ඕනේ, identity verification, ඊට පස්සේ address verification වගේ කරලා ඔයගොල්ලන්ට පුළුවන් සේල් එකට ජොයින් වෙන්න. සාමාන්‍යයෙන් normally BuildPad එකේ සේල් ඕවර්සබ් වෙනවා. ඒ කියන්නේ ඕවර් සබ්ස්ක්‍රිප්ෂන් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ එන ප්ලැට්ෆෝම් එකේ මොකක් හරි ප්ලැට්ෆෝම් එකක ටෝකන් සේල් එකක් තියෙනවා නම් ඒගොල්ලෝ බලනවා ඒගොල්ලන්ගේ ප්ලැට්ෆෝම් එකේ වැඩිපුරම ලික්විඩිටි ප්‍රොවයිඩ් කරලා තියෙන්නේ කවුද? වැඩිපුරම ස්ටේක් කරලා තියෙන්නේ කවුද? ඊට පස්සේ සමහර NFT ප්‍රොජෙක්ට් වල ඒගොල්ලන් මේ NFT එක හොල් කරන් ඉන්නේ කවුද කියන වගේ දේවල්. මම නම් මේවා රෙකමන්ඩ් කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. සේල් එකට යනවා නම් සේල් එකට අපිට තියෙන්නේ සල්ලි දීලා ගන්න. එතනින් එහාට අනවශ්‍ය දේවල් කරන්න ඕනේ නැහැ. දැන් මෙතෙන්දී BuildPad එකේ නම් පොඩි පොඩි යූසර්ස්ලාට මේ වෙන වෙන ටාස්ක් කරලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඒගොල්ලෝ අර නම් වෙනස් කරගන්න කියනවා. කමියුනිටි එකට වෙනම ඒගොල්ලෝ රිවෝඩ් එකක් ඇලොකේට් කරනවා. අන්න ඒ වගේ ඒවා ගන්නව ඇරෙන්න වෙනම මේ ස්ටේකින් දාලා ලොක් කරලා LP දාලා තියාගන්න එපා. මේවා ෂුවර් කරන්න බෑ. ඒ කියන්නේ පොඩි ගණන් තමයි ICO වලට දාන්න ඕනේ. ලොකුවට දාලා මේ වගේ මොකක් හරි රිටර්න් එකක් ගන්න නැති එකක් වුණාම තමන්ගේ මුළු කැපිටල් එකම නැති කරගන්න වෙනවා. කොහොම වුණත් දැන් අපි බලා ගන්න පුළුවන් ඉන්නේ මේ BuildPad එකේ තිබ්බ ICO වල past IDO වල
ඕ ටයිම් හයි එකට තිබ්බ රිටර්න් එක ROI එක ඔයගොල්ලන්ට පේනවා ඇති මේ හැම එකක්ම 100ට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන 970ව 268ක් ඊගාට 338ක් 1400 1500ක් විතර perform කරලා තියෙනවා. නමුත් දැන් මෙතන මං කිව්ව කලින් අර ඕවර් සබ්ස්ක්‍රිප්ෂන් වල නිසා මෙතන අපි අර කැපිටල් එකෙන් දාන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි එන්නේ. ඊට පස්සේ දැන් අපි හිතමුකෝ මිලියන් 10 සේල් එකට අපි දානවා ඩොලර් 100ක්. ඊට පස්සේ ඒක මිලියන් 100ක් රේස් වෙලා තියෙනවා. ඊට පස්සේ ප්‍රයොරිටි allocate කරලා ඊට පස්සේ ඉතුරු වෙච්ච ප්‍රමාණයෙන් අපිට ඩොලර් 10 කියලා හම්බුනේ. ඒ ඩොලර් 10 හරියන්න තමයි අපිට ටෝකන් හම්බ වෙන්නේ. ඊට පස්සේ අපිට ඒක සෙල් කරලා අපිට කැපිටල් එක මේ එක සෙල් කරලා එක්සිට් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙටාඩාවෝ කියන්නේ තරමක් ඉන්ට්‍රෙස්ටිං සේල් මෙකනිසම් එකක් තියෙන ප්ලැට්ෆෝම් එකක්. මෙතෙන්දී අද මෙටාඩාවෝ සමහර දේවල් ඔය පරණ ICO වල තිබ්බ ප්‍රශ්න අඳුරගෙන තියෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඔය බොට්ලා ඇවිල්ලා සේල් එක ස්නයිප් කරනවා. කොයින් ඔය මතක ඇති ගොඩක් අයට කොයින් ලිස්ට් එකේ හැම සේල් මුල් කාලේ තියෙනකොට සේල් එක විනාඩි 5න් ඉවරයි. මේ බොට්ලා ඇවිල්ලා සේල් එක ස්නයිප් කරලා යනවා. ඒ කියන්නේ සේල් එක තියෙන්නේ ටාගට් එකක් තියෙනවා. ඒ ටාගට් එක ඇතුළත යූසර්ස්ලාට කන්ට්‍රිබියුට් කරන්න තියෙනවා. සේල් එක ඉවර වෙනවා කන්ට්‍රිබියුෂන් ගෝල් එක හිට් වුණාම. එතකොට වෙන්නේ අර ඇත්තටම අපිට ඉන්වෙස්ට් කරන්න තියෙන chance එක නැති වෙලා යනවා බොට්ලා හරහා යූසර්ස්ලා සේල් එක ස්නයිප් කරනවා. ඊට පස්සේ සේල් එක ඕවර් සබ්ස්ක්‍රිප්ෂන් වෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය මෙටාඩෝ මේ බිල් පෑඩ් වල එහෙම ගොඩක් වෙලාවට යූසර්ස්ලා කරන්නේ ඕවර් සබ්ස්ක්‍රිප්ෂන් නම් දානවා ඒගොල්ලෝ මේ හිතන්න 100ට 200ක් නම් කියන්නේ 2x ඕවර් සබ්ස්ක්‍රයිබ් වෙලා නම් සේල් එක ඒගොල්ලෝ එතකොට ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරන amount එක 2x කරලා සේල් එකට දානවා. එතකොට අර ඔරිජිනල් මේවා කම ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඊට පස්සේ අර ඉතුරු ටික ඒගොල්ලන්ට රිෆන්ඩ් එක හම්බ වෙනවා. ඊට පස්සේ හය කැප් එකක් නැති සේල් එහෙම නෑ දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔප්ෂන් ටයිප් සේල් ඕවර් කම්ප්ලිකේටඩ් කියලා මෙන්ෂන් කරලා තිබ්බා. දැන් මේකත් වළංගු නෑ. දැන්ට සේල් දෙක තුනක්ම හොඳට රේස් කරලා තියෙනවා. ඔය මේ මෙගා ETH ඊට පස්සේ ඊට කලිනුත් මොකක් හරි සේල් එකක් ආවා අපිට බිට් කරලා ගන්න. කොහොමුණ අතර මේ ටිකේ ඒගොල්ලන්ගේ ඩොක් කරලා මෙන්ෂන් කරලා තිබෙන නිසා තමයි මම මෙතෙන්ට දැම්මේ. ඊට පස්සේ මේ මෙටාඩාවෝ එකේ සේල් මෙකනිසම් එක මෙටාඩාවෝ එකේ වෙන්නේ මේක. දැන් ඒගොල්ලෝ සේල් එකක් ඇනවුන්ස් කරනවා. ඊට පස්සේ ඒකේ ඒගොල්ලෝ ටාගට් කරන ටිකක් තියෙනවා. මිනිමම් ඒගොල්ලෝ රේස් කරන ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ යූසර්ස් වලට පුළුවන් මේ සේල් එකට පාර්ටිසිපේට් කරන්න. මෙතන අර කලින් වගේ මේ KYC කරන්න ඕනේ නැහැ. Solana wallet එකක් තියෙනවා නම් මේකට රේස් කරන්න මේ ෆන්ඩ් දාන්න පුළුවන්. අර ටාගට් කරලා තියෙන මිනිමම් ගාන්ට වඩා ආවේ නැත්නම් ඒගොල්ලෝ ෆන්ඩ් එක රිෆන්ඩ් කරනවා. ඊට පස්සේ මිනිමම් මේවට වඩා ආවිලා නම් ඊට පස්සේ අර ටාගට් එක වෙච්ච ටික ට්‍රෙෂරි එකට යවලා ඉතුරු ටික රිෆන්ඩ් කරනවා. ඊට පස්සේ රේස් වුණු ප්‍රමාණයෙන් කොටසක් පර්සන්ටේජ් එකක ඒගොල්ලෝ ලික්විඩිටි ප්‍රොවයිඩ් කරනවා. ඊට පස්සේ ඒකෙන් පර්සන්ටේජ් එකක් ආයි තියා ගන්නවා ටෝකන් එක බයිබැක් කරන්න. එතකොට ටෝකන් එක ඩම්ප් වුණාම වෙලාවක ඒගොල්ලෝ ආයි නැවත සේලින් ප්‍රයිස් එකට වඩා යටට ගිය වෙලාවට ඒගොල්ලෝ ආයි නැවත ටෝකන් එක බයි කරලා නැවත සෙල් ප්‍රයිස් එකට වඩා උඩට ආව වෙලාවක ඒගොල්ලෝ සෙල් කරලා දානවා. ඊට පස්සේ දැන් ආයි තියෙන ප්‍රශ්නයක් තමයි ICO හරහා ෆවුන්ඩර්ස් සල්ලි ගත්තාම සල්ලි ටික අරන් මාරු වෙනවා. මෙතෙන්දි මේකට මෙටාඩාවෝ එකෙන් දීලා තියෙන විසඳුම තමයි ට්‍රෙෂරි එකට යන ෆන්ඩ්ස් ටීම් එකට යන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ ඒවා සප්ලයි මේ කොන්ට්‍රැක්ට් එක through ලොක් කරලා තියෙන්නේ. මේ ටීම් එකට හෝ වෙන කාටවත් පාවිච්චි කරන්න බෑ. නමුත් මේ ටීම් එකට අවශ්‍ය වෙලාවට ෆන්ඩ්ස් ගන්න පුළුවන්. ඒකත් දෙන්නේ මේ ටෝකන් එකේ පර්ෆෝමන්ස් එක අනුව. මේකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මම මේකේ ලොකුවට මම මෙන්ෂන් කරන්න ගියා කලින් ආටිකල් එක ලියාගෙන ගියා. පස්සේ ටයිම් වෙලා නැති නිසා මම ඒ ටික අයින් කරලා දැම්මා. ඔයගලන්ට මේ ඩොකියුමන්ටේෂන් එක ගිහිල්ලා බැලුවොත් ඔයගලන්ට පේනවා
මෙන්න මෙතන මේ තියෙන්නේ මේ කොහොමද the package is split to 5 equal tranches. One is unlocked at 2x ICO price. එකන්නේ රයිස් කරන amount එකේ equally පහකට බෙදනවා. ඊට පස්සේ එකේක unlock වෙන්නේ ICO price එකට සමානව. ඊට පස්සේ මේවා අපිට ඒගොල්ලන්ට මේ instant sell කරන්නත් බෑ. average price එක තියාගන්න ඕනේ 3 month average price එක තියාගන්න තමයි ඒගොල්ලොන්ගේ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ලීගන් ගත්තාම නම් ලීජන් කියන්නේ සාමාන්‍ය ICO platform එකක් වගේම තමයි. මේක මතක ඇති fuel sale එක පළවෙනිටම ආපු site එක. ලීජන් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයගොල්ලන්ගේ profile එකට අදාළව social on chain data වලට ඔයාලට score එකක් ලැබෙනවා. ඔය එකේ ඔය එක වැඩි නම් ඔයගොල්ලන්ට sale එකේදී ඕ subscription වුණා නම් priority එක හම්බ වෙනවා. ඊට පස්සේ eco කියන්නේ තවත් ඉන්ට්‍රස්ටිං සේල් ප්ලට්ෆෝර්ම් එකක්. මේක ටිකක් අවුරුද්දක් විතර පරණයි. මේක පටන් ගත්තේ ඔය කොබී කියන එක්කෙනා. මතක ඇති දැන්ට ටික දවසකට කලින් ඔය නිවුස් එකක් ආවේ මේ ඉකෝ එක කොයින් බේස් එකට විකුණලා ඩොලර් මිලියන 370 ගණනකට විතර. දැන් ඉකෝ එකේ වෙනස් සේල් මෙකැනිසම් එකක් තමයි තියෙන්නේ. අපි මෙතන සරලවම වැඩ කරන්නේ පොඩි වෙන්චර් කැපිටල්ස්ලා වගේ තමයි. අපිට අර මේන්ලි අපි සහ ප්‍රොජෙක්ට් එක අතර අපිට ඇග්‍රීමන්ට් එකක් නැහැ. අපි සහ අපේ ඉන්නවා ගෲප් කමියුනිටි හදාගෙන ගෲප් එකක් ඉන්නවා. අපිට ඒ ගෲප් එකට අදාළව තමයි ජොයින් වෙන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒ ගෲප් එකට ඒගොල්ලෝ ප්‍රොපෝසල් එකක් විදියට ගේනවා සේල් එකක්. ඊට පස්සේ අපිට පුළුවන් සේල් එකට කන්ට්‍රිබියුට් කරන්න. ඊට පස්සේ ටෝකන් එක ලෝන්ච් වෙනකොට අපිට පුළුවන් ඒ වෙස්ටිං ෂෙඩියුල් අනුව අපිට අපේ මේන් වොලට් එකට ටෝකන් එනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒවා සෙල් කරලා රිටර්න් එකක් ගන්න. මෙතනදී මම කිව්වා පොඩි වෙන්චර් කැපිටල්ස් වගේ තමයි අපි මෙතෙන්දී පේන්නේ කියලා. එතකොට දැන් අපිට කලින් වගේ ලීජන් එකේ ඊළඟට මේ ඩාඩාව එකේ බිල් පෑඩ් එකේ වගේ අපිට ටෝකන් අරගෙන වෙලෙම සෙල් කරලා ගන්න පුළුවන්. නමුත් දැන් මේ වගේ තියෙන මේ වගේ එන සේල් වල අපිට මේ එහෙම එක්සිට් වෙන්න පුළුවන් සේල් නැහැ. අපිට සාමාන්‍යයෙන් අවුරුද්දකමාරක් දෙකක් තුනක් විතර අපේ මේ සම්පූර්ණ ඉන්වෙස්ට්මන්ට් එක එන්න ඒ කාලයක් විතර යනවා. නමුත් මේ වගේ වාසියාවාසි කතා කරමු. ප්‍රොජෙක්ට් එක සහ මේ ගෲප් ලීඩ් එක අතර සහ ප්‍රොජෙක්ට් එක අතර තමයි ඇග්‍රීමන්ට් එක තියෙන්නේ. දැන් එතකොට අපිට මේ ඩිසිෂන් මේකින් වලට මෙතන පවර් එකක් නැහැ. ඒගොල්ලෝ කියන දේකට අපිට එකග වෙන්න වෙනවා. ඊට පස්සේ දැන් අපි වාසි වලට ගියොත් එහෙම ඉකෝ ප්ලැට්ෆෝම් එකේ සේල් එකක් ඉන්වෙස්ට් කරන්න මේ ටිකක් ලේසි නැහැ. රික්වයර්මන්ට් බලනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ෆීස් බලනවා. ෆීස් ගෙවන්න ඕනේ. ඔය විදිහට තියෙනවා මේ ප්‍රොජෙක්ට් එකක් මේ ඉකෝ එකේ ප්ලැට්ෆෝම් එකේ රේස් කරන්න එනවනම් එතකොට මේ සැලකියු විදිහට ප්‍රොටෙක්ෂන් එකක් එනවා මේ ඉන්වෙස්ටර්ට. ඊට පස්සේ ගොඩාක් අඩු fully diluted version එකක් යට තමයි අපිට ඉන්වෙස්ට් කරන්න chance එකක් තියෙන්නේ. ඊට පස්සේ over subscription නැහැ. කලින් සේල් වල වගේ අපිට ටාගට් එක ආවම ඒගොල්ලෝ සේල් එක එන් කරලා දානවා. ඊට පස්සේ කැපිටල් එක තියෙනවා නම් සේල් එක සෙට් වෙන්න පුළුවන්. on chain මොනවත් off chain මොනවත් ස්කෝස් වැඩක් නැහැ. ඔයගොල්ලන්ට කැපිටල් එක තියෙනවා නම් සෙල් එකට සෙට් වෙන්න පුළුවන්. මේක දැන් KYC කරන්න ඕනේ. ඊට පස්සේ දැන් නම් මම හිතන්නේ ටින් නම්බර් එකක් දෙන්න ඕනේ මේකට. ඊට පස්සේ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකක් කරන්න ඕනේ. මේ සේල් වල මතක තියාගන්න ඕනේ දැන් සේල් වල කිසිම දෙයක් ඔයගොල්ලෝ පබ්ලික් කතා කරන්න බෑ. වගේම මොනවද ෂෙයා කරන්නත් බෑ. මේ වගේ ප්‍රයිවට් ඩොකියුමන්ට් තමයි අපිට හම්බ වෙන්නේ ලොක් කරලා තියෙන්නේ. මේ වගේ මොකක් හරි ඔයගොල්ලෝ ලීක් කරලා තිබ්බොත් ඔයගොල්ලෝ පර්මනන්ට් බෑන් කරනවා ප්ලැට්ෆෝම් එකේ. දැන් මම වුණත් මේක පටන් දාපු මුල් කාලේ ගෲප් එකේවත් අප්ඩේට් කරේ නෑ. මොකද මගේ account එක ගියොත් එහෙම මොනවත් කරගන්න බැරි නිසා. ඊට පස්සේ
මං කලින් කිව්වා ගෲප් ලීඩර් සහ ප්‍රොජෙක්ට් එක අතර තමයි ඩිසිෂන් මේකින් පවර් එක තියෙන්නේ. ඒගොල්ලෝ එකක වෙන දෙයකට අපිටත් එකක වෙන්න වෙනවා. ඊට පස්සේ ලොකු ටයිම් පීරියඩ් එකක් නැහැ රිසර්ච් කරන්න. දැන් මෙතෙන්දී අපිට අපේ මේල් එකට එක්කෝ අපි අර මං කිව්වනේ කලින් ගෲප් වලට ජොයින් වෙලා ඉන්න පුළුවන් කියලා. එතකොට ඒ ගෲප් වලින් අපිට මේල් එකක් යවනවා. එක්ක අපිට මේල් එකක් හදාගන්න පුළුවන්. නැත්නම් ටෙලිග්‍රෑම් බොට් කෙනෙක් ඉන්නවා. එතකොට අපිට ඒ සේල් එක පිළිබඳ අප්ඩේට් එකක් දෙනවා. සේල් එක පටන් ගන්න යන්නේ කියලා. ඊට පස්සේ ඉතා පොඩි කාලයකින් ආයි මේ විදිහට මේගොල්ලෝ ෆන්ඩ් රේස් කරන්න පටන් ගන්නවා. අර ලොකුවට කාලයක් නැහැ, සති ගණන් නැහැ සේල් එක පිළිබඳ රිසර්ච් කරන්න. ඊට පස්සේ මං කලින් කිව්වා වගේ රිටර්න් එක ගන්න සැලකියුතු කාලයක් ඉන්නේ නැහැ. ඊට පස්සේ මේ මං කලින් කිව්වා යූසර් ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා. නමුත් මේක මේ රිසල්ට් එක ගැරන්ටි කරන එකක් නෙමෙයි. මම මෙතනදී සරලවම කියනවා නම් මේ ෆන්ඩ්ස් අරගෙන ටීම් එක පයින්නේ නෑ වගේ දේවල් තමයි තියෙන්නේ. පොඩි ප්‍රාථමික දේවල් තමයි නැති වෙන්නේ. එහෙම නැතුව අපිට කොයි වෙලාවකවත් මේ ටෝකන් එකේ රිසල්ට් එක ගැන ගැරන්ටි එකක් දෙන්න බෑ. මගේ පර්සනල් ඔපිනියන් එක නම් දැන් වැඩිය මේ වගේ පස්සේ යන්න එපා. මගේ මේ ඉකෝ එකට දාලා මම කියන්නේ අපිට ඔය දැන් අපිට BTC ට්‍රෙන්ඩ් එක බලුවාම මේක තවත් ඔය bearish පැත්තට තමයි යන්නේ. අපි දැන් හිතන්න ඕනේ මේක අර මාකට් එකේ බොටම් එක රීච් කළාට පස්සේ ඊගාව අවුරුදු දෙකමාර විතර ටාගට් කරලා ට්‍රෙන්ඩ් එක ෆ්ලිප් වුණාට පස්සේ ඒ කාලය ඇතුළත රීච් වෙන මේ කාලය ඇතුළත ලෝන්ච් වෙන්න තියෙන ප්‍රොජෙක්ට් වල තමයි අපි මේන්ලි ફોකස් කරන්න ඕනේ. එහෙම නැතුව දැන් මේ කාලය ඇතුළත මේ එන සේල් වලට දාන්න යන්න එපා. අර තව අවුරුදු දෙක තුනක විතර BTC වල ට්‍රෙන්ඩ් එකත් එක්ක බලලා රිටර්න් එකක් ගන්න පුළුවන් සේල් වලට විතර සෙට් මේවා නම් ඔයගොල්ලෝ දන්න කාරණා ස්ටේකින් ලික්විඩ් ස්ටේක් රිස්ක් ස්ටේක් වගේ දේවල්. දැන් ස්ටේක් වලදී නම් අපි කතා කරන්නේ මේ BOS chain වල තියෙන validated staking ගැන. කියන්නේ අව BOS chain වල තියෙන network security එක improve කරන්න අපිට පුළුවන් අපේ asset මේ lock කරලා තියාගන්න. ඒකට තමයි සරලවම ස්ටේකින් කියලා කියන්නේ. දැන් ට්‍රාන්සැක්ෂන් එක වැලිඩේට් කරන්න තමයි මේ ගොඩක් වෙලාවට ස්ටේකින් පාවිච්චි කරන්නේ ඒ ට්‍රාන්සැක්ෂන් වල සිකියුරිටි එක වැඩි කරන්න. ඉන් රිටර්න් අපිට හම්බ වෙනවා පොඩි ඉන්කම් එකක්. දැන් සාමාන්‍යයෙන් BOS chain වල අපිට අපිට අපේම වැලිඩේට එකක් හදාගන්න නම් සාපේක්ෂව ලෝ කැපිටල් එකක් ඕනේ. ඊට පස්සේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඕනේ. ඊපස්සේ ටෙක්නිකල් දැනුම ඕනේ. දැන් මේ මොනවාක්වත් අපිට නැත්තම් අපිට පුළුවන් ලේසිම දේ තමයි වැලිඩේටර් කෙනෙක්. දැන් තියෙන හොඳ වැලිඩේටර් කෙනෙක්ගේ ස්ටේක් කරන්න පුළුවන්. දැන් එතකොට එයා අර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ටෙක්නිකල් ෆීස් වලට අපින් පොඩි පර්සන්ටේජ් එකක් විදිහට කමිෂන් එකක් තියාගෙන ඉතුරු පර්සන්ටේජ් එක අපිට එවනවා. මේ පිළිබඳ වැඩිපුර මම කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකක් දාලා දිනවා. ඉතින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වැලිඩේටර් කෙනෙක් තෝරගන්නකොට සැලකිලිමත් වෙන ඕන කරුණු තියෙනවා. අප් ටයිම් එක. කියන්නේ මම මෙතන කතා කරන්නේ අපි අර වෙන කෙනෙක් ගිහින් ස්ටේක් කරනවා නම් ටයිම් එක චේන් එක අප් ටයිම් මේ චේන් එක නම් ඒගොල්ලෝ මේ වැලිඩේටර් කෙනෙක්ට 99%කට වඩා අප් ටයිම් එකක් තියෙන්න ඕනේ. මොකද එහෙම නැති වෙලාවක චේන් වල අප්ඩේට් එක මේ චේන් වල අප් ටයිම් එක නැති වෙච්ච එකම ඒ අදාළ ස්ටේකින් රිවෝඩ් නැති වෙලා යනවා. දැන් සමහර චේන් වල මේක තියෙනවා. එතකොට අපිට මේ මාසෙට අදාළව රිවෝඩ් නැති වෙලා යනවා. ඒ කියන්නේ අපි ස්ටේකින් කරලා තියෙන එක අනුව වෙනස් වෙන්න පුළුවන්. සහ වෙන අතුරු ප්‍රශ්න තියෙනවා. ස්ලෑෂින් වෙන ඒවා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ කමිෂන් එක මම කලින් කිව්වා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් ටෙක්නිකල් ඒවාට වැලිඩේටර් කෙනෙක් අපේ ස්ටේක් එකේ ඉන්කම් එකකින් පර්සන්ටේජ් එකක් ගන්නවා. නමුත් අර මේ කොයි වෙලාවකවත් 100% කෙනා මත තීරණය කරන්න යන්න එපා. මොකද එයාගේ අප් ටයිම් ප්‍රශ්න තියෙන පුළුවන්, වෙන රෙපියුටේෂන් එකේ ප්‍රශ්න තියෙන පුළුවන්. ඊට පස්සේ රෙපියුටේෂන් and transparency ඊට පස්සේ බලන්න පුළුවන් අපිට ඕන කෙනෙක්ගේ වැලිඩේටර් කෙනෙක්ගේ විස්තර මම මෙතෙන් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මට මතක විදිහට මට මතක නැහැ බැබිලෝන් එකේ
වැලිඩේටර්ස් ලිස්ට් එක මේ තියෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ කමිෂන් එක පාර්ටිසිපේෂන් එක කොච්චර අප් ටයිම් එකක් තියෙනවද ඊට පස්සේ කොච්චර බ්ලොක් ප්‍රමාණයක් මිස් කරලා තියෙනවා වගේ දේවල්. ස්ලෑෂින් රික්ස් ගැන කතා කළා මම පොඩ්ඩක් මෙන්ෂන් කළා කලින්. එතකොට අර මෙතෙන්දී අපිට අර ඉන්න මේ වැලිඩේටර්ස් ලගේ දෙකට කියන්නේ කොලිටි එක තියා ගන්න ඕන නිසා ඒගොල්ලෝ අපිට ඔය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට අමතරව ඒකට තමයි අපි අපේ යම්කිසි ප්‍රමාණයක් ෆන්ඩ්ස් ලොක් කරලා තියන්නේ මේ වැලිඩේටර් එකේ. ඒකට වැලිඩේටර් මොකක් හරි ප්‍රශ්නයක් වෙන සිදුවීමක් කරලා තියෙනවා. උදාහරණයකට ඩබල් ස්පෙන්ඩින් හරි මොන හරි වගේ දෙයක් කරලා තියෙනවා නම් ඒක අහු වුණොත් මේ ඔටෝමැටිකලි චෙක් වෙනවා මේ චේන් එක යනකොට. ඒකට මොන හරි අහු වුණොත් පෙනල්ටි එකක් විදිහට කපා ගන්නවා. ලොකු ප්‍රමාණයක්. එතකොට ඒ නිසා මේ විදිහට යන වැලිඩේටර්ස්ලා කොයිම වෙලාවකත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අනවශ්‍ය දේවල් කරලා තමන්ගේ ස්ලෑෂින් මේ අනවශ්‍ය දේවල් කරලා තමන්ගේ මේ ස්ටේක් කරලා තියෙන amount එකෙන් ලොකු ප්‍රමාණයක් ස්ලෑෂ් කරගන්න. නමුත් සමහර වෙලාව අවාසනාවන්ත වෙලාවල් වලට ටෙක්නිකල් ෆෝල්ට් නිසා ස්ලෑෂින් වෙන්න පුළුවන්. එතකොට මහදිසියේ ස්ලෑෂ් වුණොත් ස්ලෑෂින් ප්‍රොටෙක්ෂන් එකක් තියෙන්න ඕනේ වැලිඩේටර් කෙනෙක්ගේ. මම මෙතන මෙන්ෂන් කරලා තියෙනවා පෝස්ට් හියුමන් කියලා වැලිඩේටර් කෙනෙක් ඉන්නවා. ඔයාලා දන්නවා ඇති මේක ගොඩක් වෙලාවට. දැන් එයා 125ක ස්ලෑෂින් ප්‍රොටෙක්ෂන් එකක් දෙනවා. ඒ කියන්නේ මොකක් හරි වෙලා අපේ ටේක් කරපු amount එක ස්ලෑෂ් වුණොත් එහෙම 125ක රිවෝඩ් එකක් දෙනවා. මේන්ලි ඉතින් මේ පොයින්ට් එක තමයි අපිට කතා කරන්න තියෙන වැලිඩේටර් කෙනෙක් තෝරගන්නකොට. එතකොට අර මම මෙතන මේ පොයින්ට් 4ක් ගැන කතා කළා. කොයිම වෙලාවකවත් මේ හතර මත එකකට එකක් මත ඩිපෙන්ඩ් වෙන්න එපා. ඒ කියන්නේ මේ උදාහරණයක් විදිහට කමිෂන් එක අඩුම එක්කෙනා මත තීරණය කරන්න එපා. ඊට පස්සේ වප් ටයිම් එක වැඩිම එක්කෙනා මත තීරණය කරන්න එපා. මේ හතරම අපිට එක විදිහකට වැදගත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම මෙන්ෂන් කළේ. ඊට පස්සේ වැලිඩේටර්ස්ලා උදාහරණ කිහිපයක් තියෙනවා. මම මේ කවුරුත් මාවට ඇෆිලියේට් මොනවාක්වත් නැහැ. මගේ ලින්ක්ස් දාලත් නැහැ. මම හඳුරන්නේ නැහැ. මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පෝස්ට් හියුමන් එකේ සයිට් එක තියෙනවා. ඕනනම් බලන්න පුළුවන්. ඊට පස්සේ එවල් ස්ටේක් එක තියෙනවා. ඊට පස්සේ නැන්සන් එකේ එකේ නම් ගොඩක් ලාවට ඒගොල්ලෝ එයාඩ්‍රොප් එකක් දෙන්න ලෝ හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔගොල්ලෝ මේ නැන්සන්ගේ වැලිඩේටර් කෙනෙක්ගේ ස්ටේක් කරලා තියෙනවා නම් එයාඩ්‍රොප් වලට එලිජිබල් වෙන්න chance එකක් තියෙනවා. ඊට පස්සේ අපි කතා කරන්නේ ලික්විඩ් ස්ටේකින් ගැන. දැන් අපිට ස්ටේකින් වලදී අපි නෝමලි අපේ ෆන්ඩ්ස් ලොක් කරලා තියෙනවා නේ සර්ටන් පීරියඩ් එකක්. උදාහරණයක් විදිහට දවස් 7ක් වෙන්න පුළුවන්, දවස් 21ක් වෙන්න පුළුවන්, ඊට වැඩි වෙන්න පුළුවන්. මෙතෙන්දි මේ ලික්විඩ් ස්ටේකින් වල වෙන්නේ අපිට ඕන වෙලාවක අර කලින් වගේ වේටින් පීරියඩ් එකක් නැහැ. අපි මොකක් හරි ගිහින් ෆන්ඩ් එකක් අපි ස්ටේක් කරනවා නම් ඒකට අදාළව යුටිලිටි ටෝකන් එකක් ප්ලැට්ෆෝම් එකෙන් නිකුත් කරනවා. යුටිලිටි ටෝකන් එක අපිට ඉක්මනින්ම අපිට නැවත සෙල් කරලා අපිට පුළුවන් බල මේ මොකක්ද අපි ඔරිජිනල් ස්ටේක් එක ගන්න. ඒ කියන්නේ මේක අන්ස්ටේක් කරනවා නෙමෙයි. අපි ලික්විඩිටි හරහා තියෙන ලික්විඩිටි ඔස්සේ අපි ගන්නවා. අපි අර කලින් ස්ටේක් කරපු amount එකට ප්‍රමාණව අසන්න ප්‍රමාණය. මෙතෙන්දී මම කියන්නේ එකට එකක් හම්බ වෙනවා කියලා. ඒකට ගොඩක් වෙලාවට මේ ලික්විඩිටි ප්‍රශ්න තියෙන්න පුළුවන්. එකට ආසන්න ප්‍රමාණයක් මෙතෙන්දී ගන්න පුළුවන්. ඒකවා මතක තියාගන්න ඕනේ ඔයාලට මේ යුටිලිටි ටෝකන් එක හෝල්ඩ් කරන් ඉන්නකම් විතරයි APY එකක් හම්බ වෙන්නේ. ඔයා මේක හෝල්ඩ් මේ සෙල් කරාට පස්සේ හරි මොනවා හරි කරාට පස්සේ ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ ලික්විඩ් රීස්ටේකින් මෙතන තියෙනවා ප්ලැට්ෆෝම් කිහිපයක් මේවා බලන්න. ලික්විඩ් රීස්ටේකින් ගත්තාම ඔය ඊගන් ලේයර් එකෙන් තමයි මේක ගොඩක් වෙලාවට මේන්ස්ට්‍රීම් උනේ. නමුත් ඊට පස්සේ මේ සෑහෙන ප්ලැට්ෆෝම් ප්‍රමාණයක් ආවා. දැන් අපි බැලුවොත් රීස්ටේකින් කියන්නේ නම් අර කලින් වගේ අපි මේ හෝල් කරන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අර යුටිලිටි ටෝකන් මේවා තමයි මේගොල්ලෝ වෙන වෙන තැන්වලත් රීස්ටේක් කරනවා.
පස්සේ අපිට ලොකු yield එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ yield එක maximize කරලා තමයි මෙතනදී ගන්න පුළුවන් වෙන්නේ. නිකන් wallet එකේ තියන් ඉන්නවා වෙනුවට අපිට පුළුවන් අර restaking වගේ දාලා ඒකටත් අදාළව APY එකක් ගන්න. මෙතනදී ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේ තුනට අදාළව පොඩි graph එකක් දාලා තියෙනවා. ස්ටේකින් ලික්විඩ් ස්ටේකින් රීස්ටේකින් ලික්විඩිටි වල ඇසෙට් ලොක් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ලික්විඩ් ස්ටේකින් වල මෙතනදී මේ DeFi liquidity provide කරනවා. ඊට පස්සේ LSD අර මම කලින් කිව්වා මේ ලික්විඩ් ස්ටේකින් ටෝකන් එක මේගොල්ලෝ රීඉන්වෙස්ට් කරනවා වෙන DeFi platform වල. ඊට පස්සේ risk profile එක ස්ටේකින් වල සාපේක්ෂව risk එක අඩුයි. අර slashing risk වගේ දේවල් විතරයි තියෙන්නේ. ඊට පස්සේ liquid staking වල තියෙනවා මේ smart contract මේ risk එක තියෙනවා මොනවා හරි වුණොත් එහෙම exploit වුණොත් එහෙම ආගේ funds නැති වෙන්න පුළුවන්. ඒ වගේම deepeg වෙන්න පුළුවන් risk එක තියෙනවා. අර කලින් කිව්වා වගේ අර මං කිව්වනේ මෙතන utility token එකට අපිට මාරු කරගන්න පුළුවන් කියලා. එතකොට ඒ utility token එක හැදිලා තියෙන්නේ ඔරිජිනල් ටෝකන් එකට අදාළව පෙක් කරලා. එතකොට මේ පෙක් වුණාම deepeg වුණාම අර තියෙන value එක නෑ, ඒ value එක අඩු වෙනවා. ඊට පස්සේ liquid staking වල අපි අර ගොඩාක් DeFi platform වල මේක stake කරන නිසා එතකොට අර තියෙන risk එකේ සෑහෙන risk එකක් තියෙනවා. ඊට පස්සේ prediction market තමයි ගාවට අපි කතා කරන්න යන්නේ. prediction market කියන දේ අලුත් දෙයක් නෙමෙයි. ක්‍රිප්ටෝ වලට එන්නත් කලින් දශක ගානක් තිස්සේ ඉඳන් තිබ්බ දෙයක් තමයි prediction market කියන්නේ. දැන් මෙතනදී prediction market එකේදී කරන්නේ අපි දැන් වර්තමානයේ ඉඳගෙන අනාගතයේ සිදුවෙන්න පුළුවන් මොකක් හරි event එකක් හරි මොකක් හරි පිළිබඳ predict කරන එක. මෙතනදී අපිට future event එකක් ඊට පස්සේ spot එකක් price එකක් මොන හරි binary value එකක් තියෙන ඕන දෙයක් predict කරන්න පුළුවන්. වර්තමානයේ උනත් දැන් මේන්ස්ට්‍රීම් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ පොලි මාකට් කල්චර් වගේ ප්‍රෙඩික්ෂන් මාකට්. නමුත් ඒවා නෙමෙයි අතර මුලින්ම ප්‍රෙඩික්ෂන් මාකට් වලට සැලකුත් ඉතිහාසයක් තියෙනවා ක්‍රිප්ටෝ වල. මම මෙතන රෙෆරන්ස් ලිස්ට් එකේ දාලා තියෙනවා. ඕන කැමති කෙනෙක්ට බලා ගන්න පුළුවන්. මෙතන නම්බර් 12 මෙතන තියෙන මේකත් කලින් ආපු ප්‍රෙඩික්ෂන් මාකට් එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති මේවා හැම මෙතන විල් කැලිෆෝනියා සීඩ්ස් from United States before home තියෙනවා. මේ 2019 18 කාලේ වගේ ආපු ප්‍රෙඩික්ෂන් මාකට් එක. නමුත් දැන් මේවා නම් මම හිතන්නේ තියෙනවාද කියලා. මේවා ෆලෝ කරන්න යන්නත් එපා. අර මේන් ස්ට්‍රීම් වල තියෙන මේවා විතරක් ෆලෝ කරන්න. ඊට පස්සේ දැන් අර කලින් වගේ මම මෙතන පෙන්නලා තියෙනවා මේ අවුරුදු දෙකමාරක වගේ කාලයක් ඇතුළත ප්‍රෙඩික්ෂන් මාකට් එකේ වොලියුම් එක කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියලා. මේ දින 2024 අප්‍රේල් වල ඉඳන් දැන් වෙනකොට 2024 නොවැම්බර් වෙනකොට මේ නොවැම්බර් වල අප්ඩේට් ඩේටාස් අප්ඩේට් එක තමයි අරන් තියෙන්නේ. දැන් 3 බිලියන් වොලියුම් එකක් යනවා හැම සතියකම. මේ වීක්ලි වොලියුම් එක 3 බිලියන් වලට එහා වොලියුම් එකක් යනවා. මේ ගොඩක්කේ වගේ මෙතන මම හිතන්නේ එක ප්ලැට්ෆෝම් එකක් තියෙනවා මේ මට හරියට මතක නැහැ ලිමිට්ලස් එක හරි මේ ප්ලැට්ෆෝම් එක හරි ටෝකන් එක ඔල්රෙඩි ලොන්ච් කරලා තියෙනවා. ඒ නැතුව ඔපිනියන් පොලිමාකට් කාල්චි සහ අලුතෙන් BNB චේන් එකේ තවත් අලුත් ප්‍රොජෙක්ට් වගේක් ආවා. ඒ ඔක්කොම ප්‍රෙඩික්ෂන් මාකට් වලට අනිවාර්යයෙන්ම ටෝකන් ලොන්ච් එකක් එනවා මේ වගේ යූස් කරන යූසර්ස්ලට. ඊට පස්සේ දැන් ප්‍රෙඩික්ෂන් මාකට් වලට ගත්තාම වෙන වෙන ෆීචර්ස් තියෙනවා. ඕඩර්ස් එක්සිකියුට් කරන ඒවා, ඕඩර්ස් හැදෙන හැටි, ප්‍රයිස් එක චේන්ජ් වෙන හැටි.
මම මෙතන කතා කරන්න යන්නේ පොලි මාකට් එකේ කොහොමද ප්‍රයිස් එක වෙනස් වෙන්නේ කියලා. මම මෙතන මීට කලින් මේ ආටිකල් එකේ ලියලා තිබ්බ LMRS කියලා ලොගරිතමික් මාකට් මේකර් රූල් කියලා හොම තමයි මේ කලින් AMM මොඩල් එක වැඩ කළේ. මම පස්සේ ආටිකල් එක අයින් කළා ඕන්ට වඩා ඉන් ඩෙප්ත් යන නිසා. සරලවම දැන් වෙනකොට මේ පොලි මාකට් එකේ තියෙන්නේ මේ ඕඩර් බුක් එකයි AMM එකයි හයිබ්‍රිඩ් වර්ෂන් එකයි. කියන්නේ ඒකට දැන් හඳුන්වන්නේ සෙන්ට්‍රල් ලිමිට් ඕඩර් බුක් ටොප් කියලා. දැන් අර කලින් කිව්ව විදිහේ තමයි මේ කලින් කිව්වේ ඔය LMRS කියන සිම්පල් AMM මොඩල් එක තමයි කලින් මේකේ ප්‍රෙඩික්ෂන් මාකට් එකේ මේ කෝ එක හැටියට පාවිච්චි වුණේ. දැන් ප්‍රෙඩික්ෂන් මාකට් එකේ ප්‍රයිස් එක චේන්ජ් වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. මෙතෙන්දී මේ නොදන්න කෙනෙක් ඉන්නවා නම් මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ තියෙන්නේ අපිට මේ අදාළ කරන ඉවෙන්ට් එක. මෙතන තියෙන රෂ්යා යුක්‍රේන් ceasefire in 2025 කියලා. ඊට පස්සේ මේකට අදාළව කට අපිට පුළුවන් මේ ප්‍රෙඩික්ට් කරන්න 100 මේ තියෙන මේ බටන් වලින්. දැන් මෙතෙන්දී අපි කරන්නේ අපි හිතන් ඩොලර් 100ක් දානවා කියලා. ඩොලර් 100ක් දානකොට අපි මෙතන එක්ක අපිට yes කියන ෂෙයා එකක් ගන්න පුළුවන්, එක්ක අපිට no කියන ෂෙයා එකක් ගන්න පුළුවන්. ඉතින් අපි දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. දැන් ෂෙයා ප්‍රයිස් එකකට උපරිම යන්න පුළුවන් 7.0 ඉඳන් 100ට. එතකොට වෙනත් විදිහකට කිව්වොත් 100ට බිඳුවේ එක්ක ඉවෙන්ට් එක ඒක වෙන්නේ නැහැ. 100ට 100 ඒ ඉවෙන්ට් එක වෙනවා. මෙතෙන්දී අපි ගත්තාම දැන් ගොඩට බලාගන්න පුළුවන් මේ උදාහරණයට අදාළව ෂෙයාර්ස් එක තියෙනවා. ඒ කියන්නේ මේ මාකට් මේ ප්‍රෙඩික්ෂන් ඉවෙන්ට් එක ගත්තාම 13%ක percentage එකක් කියනවා රෂ්යා යුක්‍රේන් ceasefire එකක් මේ අවුරුද්ද තුලද එන්න පුළුවන් කියලා. 88 දෙනෙක් කියනවා එහෙම එකක් වෙන්නේ නැහැ කියලා. 87 දෙනෙක් කියනවා එහෙම එකක් වෙන්නේ නැහැ කියලා. එතකොට අපිට තියෙන්නේ අපි අර yes කියන එක ගත්තොත් ඒක තමයි මේ අඩු percentage එකක් තියෙන එක. ඒක වියදම් කරලා අපිට ඒක ගන්නවා නම් අපිට අපි වියදම් කරන ගානට අනුව ලොකු shares ප්‍රමාණයක් ගන්න පුළුවන්. එතකොට මම මෙතන උදාහරණ දක්වලා තියෙනවා ඩොලර් 100ක් අපි දානවා නම් 7.1 shares අපිට ගන්න පුළුවන් ඩොලර් 769ක්. ඊට පස්සේ මේ අවුරුද්ද තුළ අපි හිතමු ceasefire එකක් සිද්ධ වුණා කියලා. ඊට පස්සේ එතකොට අර 133 තිබ්බ shares ටික 713 තිබ්බ ටික 700ට යනවා. ඒ කියන්නේ ඩොලර් 1ට යනවා. ඊට පස්සේ අපිට පුළුවන් අර අපි කලින් වියදම් කරලා තියෙන එකට අපි ගාව දැන් තියෙනවා 769ක් shares. එතකොට ඒ 769 අපිට ඩොලර් 1ට සෙල් කරලා ඩොලර් 769ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. එතකොට net profit එකක් විදිහට අපිට 669ක් තියෙනවා. මේක අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ගොඩක් කලාවට මේ ඔයගොල්ලන්ගේ personal data research කරලා අනුව තමයි මේව ගන්න ඕනේ. මම recommend කරන්නේ මේ මම කියන එක ගන්න කියලා. මම කියන්නේත් නැහැ. දැන් බැරි වෙලා හරි මේ ceasefire එක සිද්ධ නොවුනොත් අර ඔය දාදින ඩොලර් 100ම මෙතනින් නැති වෙලා යනවා. ඊට පස්සේ දැන් කලින් නම් මේ මං කිව්වේ LMRS AM මොඩල් එක තියෙනකොට අපිට මේ අපි ගත්ත shares ආයි නැවත විකුණන්න ඒ ටික මේ limit orders වගේ දාන්න බෑ. නමුත් දැන් hybrid limit order book එක තියෙන නිසා අපිට පුළුවන් මේ event එක end වෙනකම් ඉන්න අවශ්‍ය නැහැ. උදාහරණයක් විදිහට මෙතනදි බලන්න මම 140ක් මෙතන මෙන්න මේ පොයින්ට් එක ගන්නකො. එතකොට මෙතන තියෙන්නේ 140ක් කියනවා ඉවෙන්ට් එක වෙන්නේ නැහැ කියලා. 160ක් කියනවා ඉවෙන්ට් එක. මෙතන එතකොට 113 මෙතන 140ක් කියන ඉවෙන්ට් එක වෙනවා කියලා 160ක් කියනවා ඉවෙන්ට් එක වෙන්නේ නැහැ කියලා. එතකොට මුගලන්ට පේනවා දැන් මෙතන 40 පොයින්ට් එක ආයි නැවත 20ට වගේ ඇවිල්ලා තියෙනවා. එතකොට අර අපි අර
නෝ කියපු ෂෙයාර්ස් ප්‍රමාණය 60% ඉඳන් 80% වෙනකම් වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ අර වැඩි වෙච්ච ප්‍රමාණය අපිට ගන්න පුළුවන් ඉවෙන්ට් එක ඉන්නකම් ඉන්න ඕනේ නැහැ. එතන මම කියලා තියෙනවා දැන් අපි දැන් මේ උදාහරණය ගත්ත 736 713 ෂෙයාර්ස් ටික 726 ගියාම ඩොලර් 200ක් අරන් සෙල් කරලා අපිට එක්සිට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක රිස්ක් එක අනිත් පැත්තට වුණොත් 6.5ට වැන්න කියලා ඔයගොල්ලන්ගේ ෂෙයා ප්‍රයිස් එක එතකොට ඔයගොල්ලෝ දාලා තියෙන ඇලොකේට් කරපු ඩොලර් 100ෙන් ඩොලර් 50ක් ලොස් වෙලා තමයි අපිට එක්සිට් වෙන්න පුළුවන්. මේකේ තියෙන අවදානම ගැන කතා කරන්න ඕනේ. දැන් ප්‍රෙඩික්ෂන් මාකට් කියන්නේ බෙටිං සයිට් වගේ දේවල් නෙමෙයි. දැන් මෙතෙන්දී අපිට අර කට්ටිය කරන්නේ එක ඒවා කුරුල්ල යවන ඒවා එහෙම ඒ වගේ එක දෙයක් නෙමෙයි. මෙතන අපි ફોකස් කරන්නේ කලින් වෙච්ච ඉවෙන්ට් වල ඩේටාත් එක්ක. එහෙම නැත්නම් ඔයාලට ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් තියෙනවා නම් මේවා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මම මෙතෙන්දී කතා කරන්නේ ක්‍රිප්ටෝ මාකට් එක රිලේටඩ් සමහර ඉවෙන්ට් කරන දේවල්. එතකොට අපිට පුළුවන් ඔය මොනාඩ් එකේදීම තිබ්බේ. එතකොට කොච්චර ප්‍රමාණයක් ෆන්ඩ් රේස් වෙනවද ඊට පස්සේ ඒ වගේ දේවල් අපිට කලින් ප්‍රෙඩික්ට් කරලා ගන්න පුළුවන් ප්‍රෙඩික්ෂන් වලට විතරක් ඔයගොල්ලෝ හැලොකේට් කරන්න. ඊට පස්සේ රැන්ඩම් ඉවෙන්ට් තියෙනවා. ඒ කියන්නේ මේක අපි කවුරුත් දන්නේ නැති ඉවෙන්ට් තියෙනවා. මේ ෆෝකාස් තියෙනවා. මේ තනිකර ගැම්බලින් විදිහට යන ඒවා ඒවෙන් අවොයිඩ් වෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රයිස් ඇක්ෂන් එක මෙන්න මේදා ගැන අපි උදාහරණයක් විදිහට ගමු. නොවැම්බර් මාසේ අන්තිම දවසේ මෙන්න මේ කාලය ඇතුළත ප්‍රයිස් එක මෙන්න මේ රේන්ජ් එකේ තියෙනවා. එතකොට ඒක ඒ රේන්ජ් එක ඇතුළත තියෙනවා නම් ඩෙබිට් කරපුවාට රිපෝට් එකක් යනවා. ඒ වගේ දේවල් අපිට මේ කරන්න පුළුවන් කියලා රෙකමන්ඩ් කරන්න බෑ. අර මම කලින් කිව්වා වගේ ඩේටාත් එක්ක නිගමනයකට එන්න පුළුවන් ඉවෙන්ට් වලට විතරක් ඔයගොල්ලෝ පොඩි ගානක් දාලා රිටර්න් එකක් ගන්න. මෙතන මම platform කිහිපයක් mention කරලා තියෙනවා. කාල්චි පොලි මාකට් ඔපිනියන් ලිමිට්ලස්. මම මේක නම් කියවන්න තේරෙන්නේ නැහැ. ওই විදිහට platform කිහිපයක් තියෙනවා. මේවා ගිහිල්ලා බලන්න පොඩි ප්‍රමාණයක් දාන්න ලොකු කැපිටල් එකක් ගන්නවද සාමාන්‍ය විදිහට වොලියුම් එක හදලා තියන්න. හරි. මේකත් මම කතා කරන්න ඕන වැදගත් මාතෘකාවක්. ටිකක් වෙලා අරගෙන අපි මේ කතා කරමු. මම අර කලින් Twitter එකේ මම කිව්වා මම Twitter එකේ සමාන දැකපු thread මම මේකට පාවිච්චි කළා කියලා. මේක මම දැක්කේ Twitter එකේ. ඒ කියන්නේ අපි දැන් මීට අවුරුදු කිහිපයකට කලින් ගත්තොත් අපි අර කොච්චර අපිට ඔෆ් චේන් මේ ප්‍රොෆයිල් එකක් තියෙනවද කියන එක එච්චර මට එකක් උන්නේ අපි සාමාන්‍ය ට්‍රාන්සැක්ෂන් වගේ දේවල් කරන නිසා. නමුත් දැන් වෙනකොට ඒ කියන්නේ දවස්වලත් හොඳ ඉන්ඩිවිජුවල් කැරක්ටර්ස් ඉඳියා නැත්තේ නෑ. නමුත් අර දැන් වගේ නෙමෙයි. දැන් වෙනකොට ලොකුවට මේ ඉන්ඩිවිජුවල් කියන එකනා ඉස්සිලා තියෙනවා. ඒ වගේ මෙයාට හොඳ රෙපියුටේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ සමහර ප්‍රොජෙක්ට් පවා මොනවා හරි එක්කෙනෙක් ප්‍රශ්නයක් දාපු ගමන් ඒ දවසේ ටොපික් එක විදිහට ඒක ඇදගෙන යනවා. ඒ තරමට මේක වැඩි වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔය කයිටෝ වගේ තියෙන ප්ලැට්ෆෝම් නිසා මේක තවත් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් කැරක්ටර් එකට ලොකු පවර් එකක් ලැබිලා තියෙනවා සාමාන්‍ය ඔෆ් චේන් සෝෂල් වල. මෙතෙන්දී අපි මූලික විදිහට කතා කරන්නේ Twitter එක තමයි. ගොඩක් වෙලාවට ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ඔය YouTube යම් තරමකට වැදගත් වෙනවා. නමුත් YouTube එක වගේම අපිට Twitter එකේ තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔය LinkedIn, Facebook වගේ දේවල් එච්චරම වැදගත් නැහැ. හොඳ Twitter ප්‍රොෆයිල් එකක් ඔයගොල්ලෝ මේන්ටේන් කරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉස්සරහට මම දැන් මේක එකින් එක පොයින්ට් කතා කරන්න. මොන හරි ඔයාලට කන්ටෙන්ට් එකක් තියෙනවා නම් දාන්න. අනිවාර්යෙන්ම දැන් Facebook එකේ මොන හරි ෂෙයා කරන කෙනෙක් නම් ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එක ටාගට් කරලා Twitter එකේ දාන්න. ඊට පස්සේ මෙතෙන්දී ඔයාලට කැමති සබ්ජෙක්ට් එකක් තෝරගන්න පුළුවන්. ඔයා ග්‍රැෆික් ඩිසයින් කරනවා නම් ඩිසයිනින් ගැන මේ අප්ඩේට් කරන්න Twitter එකේ. ඊට පස්සේ හොඳ ක්වොලිටි කන්ටෙන්ට් හදාන්න මෙන්න මෙහෙම. ඊට පස්සේ ඔය ප්‍රොජෙක්ට් වලට ප්‍රොපෝසල් දාන්න මම මෙන්න මේකේ ලෝගෝ එක රීඩිසයින් කළා අරක මේකයි කියලා. ඊට පස්සේ සයිබර් සිකියුරිටි ගැන අප්ඩේට් එකක් දාන්න කෙනෙක් ඉන්නවා නම් ඒ account compromise වෙන ඒවා
ethical hacking range එකේ තියෙන ඒවා ඊට පස්සේ ඊට ඔය security ගැන කතා කරන්න පුළුවන් දේවල් කියන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය පොඩි වෙබ් ඩෙවලොප්මන්ට් වගේ හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් වෙබ් එක හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් පොඩි පොඩි ටූල්ස් හදන්න මතක ඇතිව ගිය කාලය ඇතුළත එහෙම සමහර airdrop හදන්න මේ airdrop වලට එහෙම අර අපි කොච්චර ඇඩ්‍රස් එක දීලා අපි කොච්චර ගෑස් ප්‍රමාණය වෙන් කරලා තියෙනවද වගේ ඔය පොඩි පොඩි අයිඩියාස් තියෙනවනේ ඒවට අදාළව පොඩි ටූල් හදන්න. එහෙම නැත්නම් මොනවත් ස්කිල් එකක් නැත්නම් ඔයාලට හියුම එක තියෙනවා නම් හොඳ quality meme down profile එකක් වුණත් maintain කරන්න පුළුවන්. දැන් මේවට ඇති වෙන්න ඉන්නවා sponsors. ගොඩක් වෙලාවට ඔය මම කලින් කතා කරපු prediction market වලින් වෙන වෙන project වලින් දැන් මේ ස්පොන්සර් කරනවා. ඔයා හොඳ quality maintain කරන profile එකක් හදාගෙන තියෙනවා නම් ඔයාට මේ opportunities හොයාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ට්වීට් එකේ ප්‍රොෆයිල් එක මේන්ටේන් කරනකොට අපි ප්‍රධාන වශයෙන් පැති දෙකක් ගැන බලන්න ඕනේ. එක තමයි quality ට්වීට් account එකක් හදා ගන්න ඕනේ. ඒක ඊට පස්සේ paid campaigns කරන්න ඕනේ. mainly අපි ට්වීට් එකේ මේ දෙකම අපිට එකවර කරන්න ඕනේ. ඒ කියන්නේ මුල් කාලේ අපි quality එක පිළිබඳ focus කරගෙන යන ගමන් ඊට පස්සේ අර audience එක shift කර ගන්න ඕනේ අපි paid campaign වලට. එහෙම නැතුව අර මේ දෙකම බැලන්ස් එකක් නැතුව යන්නත් බෑ. එක්ක අපි ඔයාලට quality tweet එකක් maintain කරගෙන යන්න පුළුවන් revenue එකක් නැතුව. එහෙම නැත්නම් revenue එකක් බලාපොරොත්තු වෙන paid campaign කරගෙන යන්න පුළුවන්. එතකොට ආයේ quality එක අඩු වෙනවා. දෙකම ඕනේ sustain කරගෙන යන්න මේක. quality account එකක් ගැන කතා කරනොත් අපි main objective එක තමයි මෙතන content quality එක. මෙතන අර මුදල් සෙවීම පරමාර්ථයක් නැහැ. අපිට තියෙන්නේ හොඳ quality එකේ මේක maintain කරගෙන යන එක. මෙතෙන්දී අපි මේ කෙටි කාලීනව මොනවත් නෙමෙයි බලන්නේ, දීර්ඝ කාලීනව අපි strategy එකක් හදා ගන්න ඕනේ. අපි කොහොමද අපේ account එක grow කරගන්නේ සහ ඉස්සරහට එන opportunities කොහොමද හදාගන්නේ කියලා. දැන් මේකට ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඔයා අර මම කිව්වේ කැමති subject එකක් තෝරගන්න. ඔයා දන්න subject එක. එතකොට ඔයාලට පුළුවන් මේ ඔය දන්න දේවල් ගැන කතා කරන්න. එතකොට වර්ධනය තියෙන chance එකත් අඩුයි. ඊට පස්සේ මේක රිසර්ච් කරන්න. තමන් දන්න මොන හරි දෙයක් තියෙනවා නම් මහන්සි මේ මොනවක් තියාගෙන ඉන්න නැතුව කට්ටියට අප්ඩේට් කරන්න. ඊට පස්සේ මොන හරි වැලියබල් කලින් වගේ අප්ඩේට් කරන්න. ඊට පස්සේ මේකේ අපි ප්‍රතිඵල රිසල්ට් එක බලාපොරොත්තු වෙන්නේ තව අවුරුදු කිහිපයකින්. එහෙම නැතුව අපි අද මේ මාසේ දාලා ලබන මාසේ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක. ඔයා මෙහෙම කරගෙන යනකොට ඕවර් ටයිම් ඔයාගේ ප්‍රොෆයිල් එක ග්‍රෝ වෙනවා. එතකොට ඔයාට පුළුවන් වෙන වෙන මෙතඩ්ස් වලට earn කරන්න පටන් ගන්න. කලින් කිව්වා වගේම මේක reputation focus කරලා තමයි කරන්නේ. අර අපි ඕන කෙනෙක්ට තියෙනවා අපි personal opinion. එතකොට අපිට data තියෙනවා. එතකොට අපිට අවශ්‍ය තර්කය දිනන්න පුළුවන් විදිහට data හොයාගෙන අපිට දිනන්න පුළුවන්. නමුත් අර quality Twitter profile එක maintain කරනකොට අපි personal bias පැත්තකින් තියලා හිතට එකගම අවංකව මේ කරන්න ඕනේ. project එකක් payout එකක් දුන්න කියලා හම්බ වෙන එකම ශිල් කරන්න යන්න එපා. ඊට පස්සේ bot likes ගන්න, retweets ගන්න, follows ලා ගන්න එපා. පොඩි මට්ටමේ ඉඳන් follow කරගෙන යන්න. publicly අහන්න කට්ටියකින් shout out ගන්න පුළුවන්ද කියලා. එතකොට ඒගොල්ලන්ගේ circles වලට ගියාම නිකම් මේගොල්ලෝ mention කරනවා. ඊට පස්සේ community influence එක මම කලින් කිව්වා වගේ ඔයා මෙහෙම quality maintain එකක් කරගෙන යනවා නම් over time ඔයාගේ account එක grow වෙනවා. එතකොට සමහර exclusive deals, private groups ඊට පස්සේ project වලින් approach කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ පුළුවන් ඔයාට මේක පාවිච්චි කරලා හොඳ opportunities හොයාගන්න. ඊට පස්සේ paid campaign මේ අපිට quality content දිගටම දාන්න බෑ. මොකද අපි ඒවට සැලකිය යුතු කාලයක් වියදම් කරනවා. මේ වැය කරනවා. එතකොට අපි වියදම් කරන කාලයට අපිට රිටර්න් එකක් හම්බ වෙන්න ඕන. ඒ නිසා paid campaign කරන එකත් මම recommend කරනවා. කලින් කිව්වා වගේ මේක balance එකේ යන්න ඕන. paid campaign වල අපි short term, mid term තමයි මේ strategy එක හදාගන්නේ. මොකක් හරි platform එකක් පාවිච්චි කරන මේව කරගෙන යනවා, ලියාගෙන යනවා.
ඊට පස්සේ ඒක කෑෂ් අවුට් කරලා අපිට පුළුවන් ඒක ගැන කතා කරන්න එක හරි කන්ටෙන්ට් කරන එක හරි නවත්තලා දාන්න. මෙතෙන්දී අපි අර පර්සනල් ඉන්ෆර්මේෂන් අපේ අර ඔපිනියන් පැත්තකට දාලා ප්‍රොජෙක්ට් එක ෆෝකස් කරලා තමයි කරන්නේ. නමුත් අර ඕනවට වඩා මේක එක්සැජරේට් කරන්න යන්න එපා. බේසික් කන්ට්‍රෝල් එක තියාගන්න. මොකද අර ඔයාගේ ඔතේ මේ රෙපියුටේෂන් එක නැත්තම් ප්‍රශ්නයක් වෙනවා අනවශ්‍ය විදියට මේවා රෙකමන්ඩ් කරන්න ගිහිල්ලා. දැන් අපිට වෙලා තියෙන්නේ ඔයා අර ට්වීට් එකේ එහෙම දැන් කලින් ට්වීට් ඩිලීට් කරත් වැඩක් නැහැ. ඒවා ඕන තරම් බෑකප් කරගන්න බෑකප් තියෙනවා. කියන්නේ ඔයා මොන හරි එකක් අප්ඩේට් කරලා නම් මොන හරි ඔයා අනවශ්‍ය විදිහට පෝස්ට් කරලා රෙපියුටේෂන් එක ඩැමේජ් කරගෙන යනවා. ඒ දැන් ඊතෝස් වගේ තියෙන ප්ලැට්ෆෝම් ඒගොල්ලෝ මේවා බලාගෙන ඉන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට මේ අනිත් අයගේ මේ කන්ටෙන්ට් උස්සලා වගේ දාන ඒවා කරන්න යන්න එපා. හැමතිස්සෙම රෙපියුටේෂන් එක ගැන වද වෙන්නේ. ඒ නිසාම ප්‍රොජෙක්ට් පැත්තෙන් ප්‍රොජෙක්ට් තෝරගන්නකොට ඒවා පිළිබඳ අපි බේසික් කන්ට්‍රෝල් එකක් තියාගෙන වැඩ කරන්න. ඊට පස්සේ ලෝ ඔතෙන්සිටි මෝ වොලියුම් ඒ කියන්නේ මේ මෙතෙන්දී අපිට මූලික අරමුණ තමයි එන්ගේජ්මන්ට් එක හරහා අපිට මුදල් උපයන එක. අර කලින් වගේ ක්වොලිටි කන්ටෙන්ට් වල වගේ ලොකු ක්වොලිටි එකක් අවශ්‍ය නැහැ. නමුත් අර අවශ්‍ය මට්ටමක තියාගන්න ඕනේ. ඊට පස්සේ කලින් කිව්වා වගේම ඕනට වඩා එක්සැජරේට් කරලා වැරදි ඉන්ෆර්මේෂන් දාලා මේ කරන්න යන්න එපා. පර්සනල් බ්‍රෑන්ඩ් එක පරිස්සම් කරගන්න වෙනවා. මෙතන ඕනනම් සමරි එකක් තියෙනවා. ඔබ්ජෙක්ටිව් එක, කන්ටෙන්ට් ක්වොලිටි එක, ප්‍රොජෙක්ට් සිලෙක්ෂන් එක ඔය විදිහට. ඊට පස්සේ මේක තමයි පර්සනල් බ්‍රෑන්ඩ් එක හදාගන්න එකේ අපි කතා කරපු මේ එන් කෝල් එක. මේක හොයාගන්න ටිකක් අමාරුයි. නමුත් බැරි වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට හොඳ මේ ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් ප්‍රොජෙක්ට් වලින් ඔයාලට ඉන්වයිට් කරනවා. ඒගොල්ලන්ගේ මේ ඇඩ්වයිසර් කෙනෙක් විදිහට හරි එහෙම නැත්නම් ගොඩක් වෙලාවට මාකටිං වැඩවලට තමයි කතා කරන්නේ. මේක මම රෙකමන්ඩ් කරනවා. මේ තියෙන යන කාලය ඇතුළත කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි මේ ජොබ් එකක් හොයාගන්න එක. කියන්නේ web3 related මොනවා හරි ජොබ් එකක් හොයාගන්න එක. එතකොට ඇයි මම මෙහෙම කියන්නේ? දැන් bearish trend එකක් තියෙනකොට අපිට ගොඩක් වෙලාවට රිස්ක් එක වැඩි. අපි හොල් කරන් ඉඳපු ඒවා ඩම්ප් වෙනවා. ඊට පස්සේ opportunities අඩුයි. ඊට පස්සේ මාකට් එක ලොකුවට මේ move වෙන්නේ නැහැ. ඊට පස්සේ අලුතෙන් එන ප්‍රොජෙක්ට් හොයාගන්න නැහැ. ඒ නිසා අලුත් opportunities නැති වෙනවා. ඒක ලොකු රිටර්න් එකක් ගන්න බැරි වෙනවා. ඊගාවට අනිත් කාරණාව සාමාන්‍යයෙන් ගොඩක් අයට වෙන ප්‍රශ්න තමයි හරි වෙලාවට කෑෂ් අවුට් කරගන්නේ නැහැ. එක්සිට් වෙන්න බෑ. තමන්ගේ මේ බෑක් සෙල් කරලා. එතකොට අර අපි මේ කරන්නේ මේ අවුරුදු 4ම ඒ අර ඊතුරු ෆන්ඩ් එක වියදම් කරලා අති වියදම් කරගෙන යනවා. එතකොට මේ විදිහට අපිට ෆික්ස් ඉන්කම් එකක් තියෙනවා නම්, ඒ කියන්නේ මොකක් හරි ජොබ් එකකින් හරි මොනම එකක් හරි එකකින් අපිට ෆික්ස් ඉන්කම් එකක් තියෙනවා නම් අපිට පුළුවන් මේ ට්‍රෙන්ඩ් එකේදී සමහර හම්බ වෙන ඔපචුනිටිස් හොයාගෙන ලොන්ග් ටර්ම් ඊගාව අවුරුදු දෙක ඇතුළත හොඳ ඒවාට ප්ලෑන් කරලා තියාගන්න. මම මෙතන ඔය ඉමේජ් එකක් දාලා තියෙනවා මේ onchain.org එකේ මම ෆලෝ කරන සයිට් එකක් මේක. මෙතන ඔයගලන්ට පුළුවන් මේ web3 related job හොයාගන්න පුළුවන්. මෙතන මේ link එක click කරලා යන්න. මෙතෙන්දී remote data, remote jobs වගේ දේවල් ඊගාවට ඔයාගේ skill එක අනුව ගොඩාක් මෙතන තියෙනවා. මෙතෙන්දී ගිහිල්ලා මෙතන ඩෑෂ්බෝඩ් එකක් පෙන්නයි ඔයගලන්ට අර ඉමේජ් එකේ තියෙනවා වගේම මේ විදිහේ මේක ටිකක් ලෝඩ් වෙන්න ටයිම් ගන්නවා. එතකොට අපි බලමු ඉස්සරහ ටිකත් අවසාන වශයෙන් මට මේ ටික තමයි කියන්න තියෙන්නේ. බෙයා මාකට් එකක් කියන්නේ බුල් මාකට් එකට වඩා සමානයෙන් ඇහෙන අමාරු කාලයක්. නමුත් දැන් අපි ගත්තාම 2019 20 වගේ කාලේ ඊපස්සේ ඊට කලින් කාලවල වල පවා බෙයා මාකට් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ වගේ කාලවල වල අපිට ඇත්තටම කරන්න තිබ්බ ගොඩාක් දේවල් අඩුයි. මීට වඩා ගොඩාක් අඩුයි ඔපචුනිටිස් තිබ්බේවා. ප්ලැට්ෆෝම් උත් නැහැ, කරන්න දේවල් තිබෙත් නැහැ. නමුත් දැන් ඒ වගේ නෙමෙයි. ඔයාලට ඇති වෙන්න ටයිම් එක තියෙනවා. යූස්ෆුල් විදිහට පාවිච්චි කරලා
හොඳ opportunity සොයා ගන්න පුළුවන් මේ කාලය ඇතුළත හොඳට ඉගෙන ගන්න ගැන අමතක වෙච්ච ටෙක්නිකල් කාරණා නැවත මතක් කරගන්න නොලෙජ් එක වැඩි කරගන්න ඊට පස්සේ 3-4 දෙනා එක්ක එකතු වෙලා හොඳ ප්‍රයිවට් ගෲප් එකක් හදාගන්න ප්‍රයිවට් සර්කල් එකක් හැමදාම මොනවා හරි අප්ඩේට් කරන්න. ඒ කියන්නේ ඒක ඉන්නවනේ දැන් ඔයගොල්ලෝ යාළුවෝ කට්ටිය දන්නවා මෙයාට පුළුවන් ට්‍රේඩ් කරන්න. මෙයාට පුළුවන් එයාට ගැන සම්බන්ධව අප්ඩේට් එකක්. මෙයා සේල් ගැන. ඔහොම 3-4 දෙනෙක් එකතු වෙලා පොඩි සර්කල් එකක් හදාගන්න. අර එතකොට දාන ඒවා හැමදාම අප්ඩේට් වෙන ඩේලි අප්ඩේට් වෙන තමන්ගේ සබ්ජෙක්ට් එක ගැන කතා කරන්න. එතකොට පුළුවන් අපිට නිකම්ම නිරායාසයෙන්ම ඩේලි අප්ඩේට් වෙලා අලුතෙන් එන ඔප්චුනිටිස් මොනවද කියලා හොයාගන්න. මම අර කලින් කතා කරපු මේවක තමයි මේ තියෙන්නේ. මෙතන එහෙම country එක remote කියලා මෙතන අර world කියන ටික එක අයින් කරලා අපි remote කියලා දාගමු. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් මෙතන තියෙනවද කියලා. හරි මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අරකියු අලුත් දෙයක් ඉගෙන ගන්න උදව් වෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඉස්සරහට අලුතෙන් වීඩියෝස් වලට හම්බ වෙමු. මම ඉස්සරහට මේ වගේ এডুকেෂනල් කන්ටෙන්ට් හදන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට ඔය එනවා Ethereum වල අප්ග්‍රේඩ් එකක්. ඊට පස්සේ ඔය ළඟදී ආව CK Sync Atlas අප්ග්‍රේඩ් එක. ඊට පස්සේ එතනින් එහාට ගිහලා ඔය synthetic USDT කියන මම synthetic stable coins ගැන මම කතා කරන්න ඉන්නවා. I think ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි.